හොඳයි මේ අවස්ථාවේදී අපි අද ඉන්නේ මිලානෝ නගරයේ අති සුවිශේෂී කාර්යභාරයක් ඉටු කිරීමටයි. ඒ කුමක්ද කියනවා නම් ඔබ තමුන්වන්සලා දන්නවා ඇති මිලානෝ නගරයේ අති සුවිශේෂී මෙහෙවරක් කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාකා සමිතියේ දැවැන්ත චරිත ටිකක් ඉන්නවා අද මේ අවස්ථාවේ අපි සමග. ඉතින් 30 වසරක් පැවති කුරුළු යුද්ධය ඒ වකවානුව තුල මේ සාකා සමිතිය බෙහෙවින්ම ඉවහල් වුණා මේ සියලු සෑම වැඩ කටයුත්තක්ම. ඒ වගේම 2005 දී අතිගරු ජනාධිපතිතුමා බලයට පත්වීම සමගම ඒක රාශියම වැඩි දියුණු වුණා. ඒ සාකා සමිති ගණන ඉතාලියේ වැඩි දියුණු වුණා. ඒ සාකා සමිති සියල්ලටම ශක්තියක් වෙමින් මුල් පුරුක හැටියට මිලානෝ නගරයෙන් ආරම්භ වෙනවා මේ දැවැන්ත සුවිශේෂී චරිත. මම හඳුන්වලා දෙන්නම් කවුද ඒ කියලා ඒ චරිත. ඉතින් ඔබ දන්නවා දන්නේ නැහැ මේක ලොකු මාතෘකාවක්. ඉතින් ඒ ගැන කෙටි හැඳින්වීමක් කිරීමටත් මම මේ අවස්ථාවේදී සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගරු සභාපති මිහිර පුංචිහේවා මහත්මයාව. අයබෝන් කියලා පිළිගන්නවා ඔබතුමාව. අයබෝන් ලාල් මහත්මයා. ඉතින් දැනගන්න කැමති අද මේ කුමක් අරඹයාද මේ ගමන් කරන්න යන්නේ, මොකද්ද මේකේ අරමුණ, ඒ කියන දේ කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්න කියලා ඔබතුමාට ආරාධනා කරනවා. බොහොම ස්තුතියි ලාල් මහත්මයා. ඇත්තටම ශ්‍රී ලාංකිකයන් හැටියට විදේශගත වෙලා අපි වසර ගණනාවක් මේ විදේශ රටවල ජීවත් වෙන ශ්‍රී ලාංකික පිරිස තම තමන් ඇලුම් කරන තම තමන් ප්‍රිය කරන දේශපාලන පක්ෂ වටා ඒකරාශී වෙලා ඒ කටයුතු කිරීම බොහොම කාලයක් තිස්සේ ඉඳලා පැවතෙන්නක්. නමුත් වසර 30ක් අපේ රට වෙලාගෙන සිටපු ඒ LTT ත්‍රස්තවාදී යුද්ධය එක්කම ඒ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීන්ගේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු වුණා. විශේෂයෙන්ම 2005 අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට පත්වීමත් සමගම යුද්ධය නිමා කරනවා කියපු ඒ දුන්නු පොරොන්දුව ජනතාව ඉහළින්ම පිළි අරගෙන ඒ පණිවිඩයත් එක්කම පෙළ ගැසුණු ශ්‍රී ලාංකික පිරිස අතිගරු ජනාධිපතිතුමාට සහායක් වෙන්නට, අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ සන්නද්ධ හමුදාවට, ත්‍රිවිධ හමුදාවට සහායක් වෙන්නට සියලු ශ්‍රී ලාංකිකයන් ඒකරාශී කරගෙන විදේශ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සහාය අභිතර අනවිරුවන්ට දෙන්න පෙළ ගැසුණා. ඒ අනුව විශේෂයෙන්ම ඉතාලියේ පමණක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා ප්‍රධාන නගර 12ක පමණ ආවරණය වන පරිදි ශාඛා 18ක් 20ක් පමණ ප්‍රමාණයක් ආරම්භ වුණා. ඇත්තටම ඒ ශාඛාවල සිටින ක්‍රියාකාරී සමාජිකයින් අනිකුත් සියලුම ශ්‍රී ලාංකික පිරිස ඒකරාශී කරගෙන විශේෂයෙන් ඉතාලියේ ප්‍රධාන නගර පුරා පැවති දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයන් සහ විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ ජිනීවා මූලස්ථාන ඉදිරිපිට පැවැත්වුණු ඒ උද්ඝෝෂණය සෑම උද්ඝෝෂණයකටම අති විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් සහභාගී කරගෙන අපේ රට වෙලාගෙන සිටු යුද්ධය නිම කරන්නට සෑහෙන දායකත්වයක් ලබා දුන්නා. ඉන්පස්සේ 2009 මැයි මාසේ 18 වෙනිදා ඒ ත්‍රස්තවාදය නිමා කරයින් පස්සේ අතිගරු ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙලට ආර්ථික වශයෙන් අපේ රට සංවර්ධනය කරන්නට ගෙන යන වැඩපිළිවෙලට දායකත්වයක් දෙන්නට ඒ ශ්‍රී ලාංකිකයන් ඒකරාශී කරගෙන නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා නිලධාරීන් ඒ කාර්යයට සහාය දෙන්නට ජනාධිපතිතුමා වට එකතු වුණා. දැන් මේ අවස්ථාවේදී අප මේ සූදානම් කරලා තියෙන්නේ ඉතාලියේ සියලුම නගරවල ආරම්භ කර ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා නිලධාරීන් සම්බන්ධ කරගෙන ඔවුන් කරපු මෙහෙයන් සහ ඉදිරියේදී ඔවුන් කරන්න බලාපොරොත්තු වන කාර්යයන් අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයින්ට දැනුවත් කිරීමක් කරලා එතුමන්ලාගේ ආශිර්වාද ලබාගෙන ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා නිලධාරීන් කෙසේද විදේශගත ශ්‍රී ලාංකිකයන් ඒකරාශී කරගෙන ඒ අවශ්‍ය ගමන් මාර්ගයේ යන්නේ කෙසේද කියන අවස්ථාවට සම්බන්ධ වීමට. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා යම් දවසක අතිගරු ජනාධිපතිතුමා සමග ශ්‍රී ලංකාවේ අරලිගහ මන්දිරයේදී සියලුම ශාඛා සමිති නිලධාරීන්ගේ නියෝජිත කණ්ඩායමක් මෙතෙක් අපට ඒ දේ කරන්නට බැරි වුණා. ඉතාලියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා නියෝජිතයින්ට ජනාධිපතිතුමා හම්බ වෙන්න ඒ අවස්ථාව ලබාගෙන අතිගරු ජනාධිපතිතුමා එක්ක අවශ්‍ය සාකච්ඡාව කරලා අපේ රටේ ආර්ථික වශයෙන් දියුණු කරන්නට අවශ්‍ය වැඩපිළිවෙලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා නිලධාරීනුත් ක්‍රියාකාරීනුත් ඒ වගේම විශේෂයෙන් විදේශගත සියලුම ශ්‍රී ලාංකිකයින් සහායත් අතිගරු ජනාධිපතිතුමාට සහ රජයට ලබා දෙන්නටත් විශේෂයෙන්ම ඉදිරි ජනාධිපතිවරණයේ මහමැතිවරණයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන්නට අපකැප වෙලා වැඩ කරන පිරිසක් හැටියට පෙළ ගැහෙන්නටයි මේ පළවෙනි අඩිතාලම දැම්මේ. බොහොම ස්තුතියි මහත්මයානි. මිහිර පුංචිහා මහත්මයා තමයි අපි සමග සම්බන්ධ වුණේ.
හොඳයි නම් මීළඟට අපි සම්බන්ධ කරගන්නවා ඉතාලියේ මිලානෝ ශාඛාවේ අති සුවිශේෂී වූ දැවැන්ත චරිතයක් ඉන්නවා අපිත් එක්ක. ඒ තමයි මොන ප්‍රශ්නයක් අභියෝගයක් ආවත් ඒවා පසෙකලා ඕන දෙයකට එඩිටර්ව ඉස්සරහට ගිහිල්ලා මුණ දෙන අවංක දැවැන්ත චරිතයක්. කිව්වොත් මා නිවැරදි. ඉතින් එතුමාගේ ශක්තියත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තියක් තමා මිලානෝට ශක්තියක් වෙමින් මිලානෝ සිට ඉතාලියේ මුළු නගර සිසාරා දීප්තියාප්ත කරමින් අතිගරු ජනාධිපතිතුමාට ශක්තියක් වෙමින් මෙතුවක් කාලයකට මේ කරගෙන මහව් කර්තව්‍යයේ මුල පෙර ගමන් කරවානන් කිව්වොත් මා නිවැරදි. ඉතින් ඒ කවුද කියලා මං හඳුන්වලා දෙන්නම්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගරු ලේකම්තුමා ඩෙරික් අශෝක හෙට්ටිආරච්චි මහත්මයා ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔබතුමා මුලින්ම. ආයුබෝවන් මහත්මයා. ඔව්. ඉතින් ප්‍රථමයෙන්ම දැනගන්න කැමති ඔබතුමා ශ්‍රී ලංකාවේ කුමන පළාතක සිටද මේ ඉතාලියට පැමිණියේ කියන එක මුලින්ම දැනගන්න කැමතියි. මගේ උපංගම නම් කොළඹ කොටහේන. නමුත් දැන් මම පදිංචි වෙලා ඉන්නේ වෙන්නප්පුවේ. ඔව්. ඒ වගේම දැනගන්න කැමති ඔබතුමා මෙච්චර දැවන්ත චරිතයක් වීමටත් මේ වගේ මහව් කර්තව්‍ය කාර්යභාරයක් ඉටු කිරීමටත් මුල පුරලා තියනවාද මිලානෝ නගරයේ සිට. ඉතින් මේ දේශපාලන ලොකු වටපිටාවක් පසුබිමක් ඔබතුමාට තියෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන සහ මේ රට තුල ඉඳගෙන මේ ශ්‍රී ලාංකික ජනතාවට කරන්නා වූ සේවය ගැන පොඩ්ඩක් කෙටියෙන් පැහැදිලි කිරීමක් මම බලාපොරොත්තු වෙනවා ඔබතුමාගෙන්. ඇත්තම ඔබතුමා අහපු ප්‍රශ්නට උත්තරයක් දෙනවා නම් අපේ සභාපතිතුමා කිව්වා වගේ මේ හැම දෙයක්ම සිද්ධ වුණේ 2005න් පස්සේ ගරු අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂතුමාගේ පැමිණීමෙන් පස්සේ. මොකද ඒ වෙනකන් මේ විදිහට ප්‍රබලව තිබුණ නැහැ. ඉතින් අපිට තේරුණා ඒ කාලීන අවශ්‍යතාවයක් හැටියට මේ යුගයේ අවශ්‍යතාවයට තරුණ පිරිස එක් රැස් කරගෙන මේ වැඩ කටයුතු කරන්න. ඉතින් ඒකට අපි අපේ ගරු සභාපතිතුමා ඇතුළු අපේ විශාල කණ්ඩායමක් ඉන්නවා. අපි විතරක් නෙමෙයි. ඉතින් ඒ සියලු දෙනාගේම සහාය අරගෙන අපි ඇත්තටම මුළු ඉතාලියේම ශාඛා සමග එකතු වෙලා දැවැන්ත උද්ඝෝෂණ සහ රජයට හිතවත් සියලු දෙයක්ම අපි ඉෂ්ට කළා. අපෙන් වෙන්න ඕන යුතුයකම් ටික ඉෂ්ට කරා. ඉතින් ඒ හැම දෙයක්ම උනේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ යුගයෙන් ආරම්භයත් සමග තමයි කියලා මට කියන්න. ඔව් ඒ වගේම දැනගන්න කැමති මෙතුවක් කාලයක් තුළ ඔබතුමාලා කරපු සේවයක් තියෙන්න පුළුවන් මේ ඉතාලි නගරයේ සිට ශ්‍රී ලංකේ ජනතාවටත් අතිගරු ජනාධිපතිතුමාටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ඒ වගේම ඒ කරා වූ සේවය ගැන කෙටි හැඳින්වීමක් කරනවා ඔබතුමා. ඔව් ඇත්තටම කියනවා විශාල කර්තව්‍යයක් අපි කරා. ඒ කියන්නේ විශේෂයෙන් යුද්ධය තිබිච්ච සමයේ ඒ උච්චම අවස්ථාවේ අපි වීදියට බැස්සා. බහැලා දසදහස් ගාණක් ගෙනාවා. ගෙනල්ලා ඇත්තටම රට පිළිබඳව හැඟීමක් ඇති කරා. ඒ පිපිදීම මුළු යුරෝපයටම ගියා. ඉතින් ඒ සමගම අර මෙතුමා කිව්වා වගේ පක්ෂ පහට බේදවලින් තොර සියලු දෙනා පාරට බසන්න අපිට පුළුවන්කමක් ලැබුණා. ඉතින් ඒ ජයග්‍රහණය ඇත්තටම රජයට ප්‍රබල අවියක් වුණා. ඉතින් ඉදිරියටත් අපි රජය සෑම අවස්ථාවකදීම රජයට අපි පුළුවන් උපරිම උත්සාහය යොදලා රජය ආරක්ෂා කිරීමටත් අධිකරු ජනාධිපතිතුමාට මොන තරම් ප්‍රශ්නාවක් අපිට පුළුවන් හැකි පමණින් සියලු දෙනාම එක්රැස් කරගෙන අපේ මවුම් බේරා ගන්නට අපි එක්සිත්ව වැඩ කරනවා කියලා ඔබතුමාට කියන්න පුළුවන්. ඔව් ඒ වගේම මහත්මයන්නි දැනගන්න කැමති එදා ඒ 30 වසරක පැවති සාපකාරී යුද්ධ නිම කිරීමට මුල පුරන්න තමයි 2005 දී අධිකරු ජනාධිපතිතුමා එකතු වුණේ. ඒ එකතු වීම සමග තමයි මේ ඉතාලියේ සහ සියලු නගර සිසාරා එදා තිබුණේ සමිති කීයද අද තියෙන්නේ කොපමණද කියන එකත් ඔබතුමාගෙන් අපි දැනගන්න කැමති. ඒ තුල ශ්‍රී ලාංකික නිදහස් පාක්ෂිකයන්ගේ ක්‍රියාකාරීත්වය සහ ඒ කට්ටියගේ උනන්දුව කොපමණද කියන එකත් දැනගන්න කැමතියි. ඔව් ඇත්තටම මීට කලින් ශාඛා පිහිටවලා තිබුණා. නමුත් ඒක කාර්යක්ෂම තිබුණ නැහැ. අන්න ඒක නිසා තමයි අපි සියලු දෙනාම එකතු වෙලා අපි මේක තව දුරටත් ඉදිරියට ගෙනියන්න ඕන කියන එක සියලු තරුණ කොටස් ඇත්තටම තරුණ කොටස් තමයි මෙතන ප්‍රබල අවියක් වුණේ අපිට. ඒ සියලු දෙනාම ගෙන්නලා මුළු ඉතාලියටම මමත් සභාපතිතුමත් සෑම නගරයකටම ගිහිල්ලා ඒ අවශ්‍ය සියලු කටයුතු කරා. ඉතින් ඇත්තටම කියනවා නම් ඊටාම සාර්ථක විදිහට අපිට හොඳ ගමනක් යන්න අපිට අවස්ථාව ලැබුණා. ඉතින් ඉදිරියටත් අපේ එකම බලාපොරොත්තුව තමයි මුළු නගරවලටම සියලුම ඒ කියන්නේ රජයේ හැම දෙයක්ම ඒ වෙන දේවල් රටේ සියලු දේවල් ගැන අපි සියලුම ජනතාවට දැනුවත් කරලා රජය ආරක්ෂා කිරීමට අතිගරු ජනාධිපතිතුමාට ජාත්‍යන්තරයෙන් මොනතරම් බලපෑම් ආවත් අපි යුරෝපයේ වෙසෙන ශ්‍රී ලංකිකයන් හැටියට ඉතාලිය පමණක් නෙමෙයි අතරම ප්‍රංශය ජර්මනිය එංගලන්තය වගේ අපේ සහෝදරවරු ඉන්නවා ගොඩක් අය. හැබැයි
ප්‍රබලම සහය ලැබෙන්නේ ඉතාලියෙන් කියලා මට බය නැතුව කියන්න පුළුවන්. දැන් අපි විශේෂයෙන් ගත්තොත් ජිනීවා එහෙම ගියොත් එහෙම ඇත්ත වශයෙන්ම 80% මැන්න ඉතාලියෙන්. ඒක නිසා ඉතාලියෙන් මව්බිමට දැඩිම බරක් යොදලා ඉතාලීන අපේ ශ්‍රී ලාංකිකයෝ ඉතාමත් උද්‍යෝගිමත්ම ඒ රජය සහ අතිගරු ජනතාවට සහාය දක්වනවා. මං හිතනවා මේ ඉදිරියටත් ඒ සියලු දේවල් හොඳට කරගෙන යන්න අපිට ශක්තිය ධෛර්යය ලැබෙයි කියලා. ඔව් ඒ වගේම දැනගන්න කැමති අපිට දැනගන්න ලැබුණා සුවිශේෂී කටයුත්තකට ඔබතුමාලා මුර පුරන්න යනවා කියලා. මොකද මේ වයඹ උදානය කියලා ලොකු වැඩසටහනක් කිරීමට ඉදිරියේදී ඔබතුමාලාගේ බලාපොරොත්තුවක් තියෙනවා කියලා. ඉතින් ඒ කුමක්ද වයඹ උදානය වයඹ ඒ කියන වැඩසටහනෙන් මොකද්ද ඒක කියන එක ගැන කෙටි හැඳින්වීමක් කරන්න ඔබතුමා. වයඹ උදානය ඇත්තෙම කියනවා නම් මේ ඉතාලියට සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන්ගෙන් 70%ක් පමණ ඉන්නේ වයඹ පුත්තලම් දිස්ත්‍රික්කය නියෝජනය කරන අය. විශේෂයෙන් කුරුණෑගල සහ පුත්තලම් දිස්ත්‍රික්කයේ. ඉතින් ඒ අයගේ තියෙනවා ගොඩාක් අඩුපාඩු ඒ අයට. ඒ කියන්නේ ලංකාවේ තියෙන දේවල් ප්‍රශ්න ඒගොල්ලන්ගේ ගොඩක් අය විදේශගත සිටින නිසා බොහෝ දුරට ඉන්නේ දෙමව්පියෝ. වයස්ගත දෙමව්පියෝ සහ දූ දරුවන් ඉන්නේ මව්බිමේ. ඉතින් ඒගොල්ලන්ගේ සියලුම අවශ්‍යතාවයන් ඉටු කිරීමට අපිට පුළුවන්කමක් තියෙනවා නම් වයඹ හඬ කියන එක මට මොකද පුත්තලම් දිස්ත්‍රික්කයේ නියෝජනය කරන අදට ඉන්න කැබිනට් අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ ගැන මට මාත් සමග සාකච්ඡා කරා. ඉතින් මම උත්සාහ කරනවා විශේෂයෙන් තරුණ දැන් අපේ තරුණ ජවයේ ඉන්නවා විශේෂයෙන් අපේ රනිල් ප්‍රසාද් වීරසිංහ මහත්මයා ඉන්නවා අපේ ප්‍රබත් ප්‍රාන්දු මහත්මයා ඉන්නවා ඒ වගේ අය ඉන්නවා. ඒගොල්ලන් ඉදිරියට දාලා ඒගොල්ලන්ට පුළුවන් ශක්තියෙන් වයඹ හඬ ඉදිරියට ගෙනියන්න මුළු ඉතාලියම අපි උත්සාහයක් දරනවා. මොකද වයඹ ප්‍රධාන කොට ගන්නේ මොකද වයඹ ජනතාව තමා විශේෂයෙන් පුත්තලම් දිස්ත්‍රික්කයේ අය තමා ඉතාලියේ වැඩි 70%ක් පමණ ඉන්නේ අය. ඉතින් ඒ අයගේ නිවෙස්වල ඉන්න වයසක දෙමව්පියන්ගේ රැකවරණය ඒ වගේම දරුවෝ ඉන්නවා. ඒ දෙමව්පියෝ ඉන්නේ ඉතාලියට ඇවිල්ලා රැකියාව කරන්න. ඉතින් ඒගොල්ලන්ගේ පාසල් ඒ වගේ දේවල් වලට අපි ඇත්තටම බොහොම උනන්දුවෙන් කරන්න අදහස් කරගෙන ඉන්නවා. මම හිතනවා ඒක සාර්ථක වෙයි කියලා. ඒ වගේම දැනගන්න කැමති මේ සාකා සමිති මට්ටමින් මේ වගේ දැවැන්ත කටයුත්තක් කරගෙන යද්දී අතිගරු ජනාධිපතිතුමාටත් කියන්න දෙයක් ඇති ඔබතුමාලාට මෙතන සිදුවෙන දේවල් සහ සාකා සමිතිවල ක්‍රියාකාරීත්වය ඒ පිළිබඳව මොන හරි පණිවිඩයක් තියෙනවා නම් කියන්න පුළුවන්. ඔව් ඇත්තම අපිට කියන්න පුළුවන්. හේතුව මොකද දැන් අපේ ශාඛාවේ සභාපති මීර පුංචියා මහත්මයා අතිගරු ජනාධිපතිතුමාගේ ආසනය නියෝජනය කරන කෙනෙක්. තංගල්ලෙන් ඉන්න කෙනෙක්. ඉතින් අපිට ඇත්තටම මුළු රටම නියෝජනය කරන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. මෙතුමා තංගල්ලේ මම පුත්තලම් දිස්ත්‍රික්කයේ ලේකම් හැටියට එතකොට අපේ වැඩ බලන භාණ්ඩාගාරික හැටියට රනිල් මේ ප්‍රසාද් පිරිසිංහ මහත්මයා ඉන්නවා. ඉතින් අපි සියලු දෙනාම මුළු ලංකාවම ආවරණය විදිහට තමයි වැඩ කරන්නේ. ඉතින් අපිට පුළුවන්කමක් තියෙනවා නම් ජනාධිපතිතුමා මෙතුමා කිව්වා වගේ ඉතාලියේ තියෙන සියලුම ශාඛාවල නිලධාරීන්ව ගෙනියලා අතිගරු ජනතුමා සමග අරලියගහ මන්දිරයේ සාකච්ඡාවක් පවත්වලා ඉදිරියට කොහොමද අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩ දියුණු කරගන්නේ, රජයට එරෙහි වෙන බලපෑම් වලට කොහොමද අපි මුහුණ දෙන්නේ, ඒ වගේ දේවල් සාකච්ඡා කරමින් එතුමාව දැනුවත් කරන්න ඕන. ඇත්තටම සුවිශාල මෙහෙරක් කරපු අය ඉන්නවා. සමහර විට ඇත්තටම ජනතුමා ඒ අයව දන්නේ නැහැ. නමුත් අපේ යුතුයකමක් තියෙනවා. අපේ ගරු සභාපතිතුමාගේ සංකල්පයක් අනුව තමයි අපි මේක කරන්න පටන් ගත්තේ. ඔබතුමාට කලින් එතුමා සඳහන් කළා. මොකද මේ ජනතුමා දැනුවත් කිරීම අපේ යුතුයකමක්. මොකද ඇත්තටම රට වෙනුවෙන් වැඩ කරපු ගොඩක් අය ඉන්නවා. ඒ අයත් කැමැත්තෙන් ඉන්නවා ජනතුමා දකින්න. ඒක නිසා මේ වෙනකොට ශාඛා 12ක් තියෙනවා. ඒ ශාඛා 12 සියලුම නිලධාරීන් එක්කගෙන ගිහිල්ලා ජනතුමා සමග අරලියගහ මන්දිරේ හමුවක් තියලා ඒ සියලු වැඩ කටයුතු කරන්න අපි දැන් වැඩ කටයුතු යොදාගෙන යනවා. ඔව් බොහොම ස්තුතියි ඩෙරික් අශෝක හෙට්ටිආරච්චි මහත්මයාණනි. ඉතින් මීළඟට අපි සම්බන්ධ කරගන්නවා වැඩ බලන භාණ්ඩාගාරික රනිල් වීරසිංහ මහත්මයා. ඉතින් අයබෝන් කියලා පිළිගන්නවා ඔබතුමාව. ඉතින් දැනගන්න කැමති මේ ඔබතුමාත් එකතු වෙලා අපේ මේ ශ්‍රී ලාංකික නිදහස් පක්ෂයේ සභාපතිතුමා ලේකම්තුමා සියලුම පාක්ෂිකයන්ට දක්වන්නා වූ අනිගභවනීය මෙහෙවර ගැන කෙටි හැඳින්වීමක් කරන්න කියලා ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. මිලානෝ නගරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරී සංවිධානයේ අපේ ගරු සභාපති මිහිර පුංචියා මහතාත් අපේ ගරු ලේකම් අශෝක හෙට්ටිආරච්චි මහතාත් ගොඩාක් තරුණයන්ට අත දෙනවා. ඉතින් තරුණයෝ එක්ක තමයි එයාලා කියන්නේ වැඩ කටයුතු කර අවස්ථාවේදී තරුණයන් එක්ක යන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් මටත් අවස්ථාව ලැබා දුන්නා. මම දැක්කා අපේ ශ්‍රී ලංකා මිලානෝ ක්‍රියාකාරී සංවිධානයෙන් දැවැන්තම සංවිධානය කරේ මුළු ඉතාලියම එකතු කරගෙන
ජිනීවා මෙහෙයුම කියලා. ඒකෙදි ඒ දැවැන්තීන් දෙදෙනා සමග මට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. එයාලගේ වැඩ කරන විදිහ, ඒ කියන්නේ එයාලා කවදාවත් එයාලා කැපිපෙනෙන්න වැඩ කරන මිනිස්සු නෙමෙයි. ඒ චේතනාව, ඒ කියන්නේ මිනිස්සු මේ සමාජයේ කැපිපෙනෙන්න තමයි වැඩ කරන්නේ. දැන් ඒ දෙන්න මම දැක්කේ ඒ දෙන්නගේ ක්‍රියාකාරීත්වය විතරයි ඉස්සරහට ගියේ. දෙන්න නම් ඉස්සරහට දැම්මේ නැහැ. ඉතින් ඒ නිසා ඒ වගේ දැවැන්තියන් එක්ක මට වැඩ කරන්න අවස්ථාව දැන් ලැබුණා. ඉතින් මම ගොඩක් සන්තෝෂ වෙනවා ඒ දෙන්න සමග වැඩ කරන්න ලැබීම ගැන. ඉතින් මින් ඉදිරියටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ක්‍රියාකාරී සංවිධානය තමයි මම හිතන්නේ මුළු ඉතාලියේ ඉන්න හොඳම ක්‍රියාකාරී සංවිධානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඉතින් මම තරුණයෙක් විදිහට අතිගරු ජනාධිපතිතුමා වෙනුවෙන්, රජය වෙනුවෙන් සෑම අවස්ථාවකම වැඩ කටයුතු කරන්න මේ අපේ සියලු සහෝදරයන් වෙනුවෙන් මිලානෝ සියලු දෙනා සමග අපිට වැඩ කරන්න ශක්තිය තියෙනවා. ඉතින් අපිට ඕන දෙයක්, අපි කියන ඕන අභියෝගයක් අපිට බාර ගන්න පුළුවන්. අපි ඕන අවස්ථාවක මේ කියන්නේ මෙතන අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී සංවිධානය මෙතන ඉන්නේ, මේ මිලානෝ ඉන්නේ ගොඩක් හොර වැඩ, බොරුවෙන්, වංචාවෙන් මිනිස්සුන්ට, ඒ වගේ මිනිස්සු. ඉතින් මිහිරයියයි අශෝකයයි කියද්දි අපිට කිසිම දෙයක් ආය අහන්න බලන්න දෙයක් නැහැ. ඒ මිනිස්සු හරි කෙලින් වැඩ කරන්නේ. ඉතින් ඒ දෙන්න සමග මට වැඩ කරන්න ලැබීම ගැන මම ලොකු භාගයක් කර සලකනවා. මම හිතනවා මේ දෙන්න සමග අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී සංවිධානය ඉදිරියට ගෙන ගිහිල්ලා මුළු ඉතාලියේම හොඳම ක්‍රියාකාරී සංවිධාන විදිහට අපි පත් කරන්න, තරුණ විදිහට මමත් අපේ ප්‍රනාන්දු මගේ මිත්‍රයාත් අපි දෙන්න මේ සංවිධානයේ අපේ වැඩිහිටියන් සමග වැඩ කටයුතු කරලා හොඳ විදිහට වැඩ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔව්, බොහොම ස්තුතියි වීරසේකර මහත්මයාණන්. ඉතින් මීළඟට අපි සම්බන්ධ කරගන්නවා පුත්තලම් දිස්ත්‍රික්කයේ නාත්තන්ඩි ආසනයේ දෙවන්ත සුවිශේෂී චරිතයක් ඉන්නවා මාත් එක්ක මේ අවස්ථාවේදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මගේ ගම්පලාතේ නාත්තන්ඩි ආසනයේ තොඩුවාව ගම්මානයෙන් බිහි වෙලා අනගි භවනීය මෙහෙවරක් ඉටු කරන මිලානෝ නගරයට දෙවන්ත චරිතයක්. ඉතින් ප්‍රභාත් ප්‍රනාන්දු මහත්මයා ඉන්නවා මාත් සමග. ඉතින් කැමති ප්‍රභාත් මහත්මයාණනි දැනගන්න ඔබතුමාගේ අදහස්. ප්‍රථමයෙන්ම ආයුබෝවන් කියලා පිළිගන්න ඔබතුමා. ආයුබෝවන් ඔබතුමාටත්. ඔව්, ඉතින් දැනගන්න කැමති මේ ඉතාලියට ඇවිල්ලා ඔබතුමාත් මගේ ගමේ තරුණයෙක්, අපි සමග එකට හිටපු, එකට වැඩ කරපු අපේ තරුණයෙක්. ඉතින් මටත් ආඩම්බරයක්. ඉතින් ඔබතුමාගේ දැක්ම කුමක්ද මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිලානෝ ශාඛාව සහ මිලානෝ සිටින ශ්‍රී ලාංකික ජනතාව ගැන සහ වත්මන් රජය ගැන ඔබතුමාගේ අදහස් ටිකක් ප්‍රකාශ කරමු. ඔව්, බොහොම ස්තුතියි. මම කියන්න කැමති විශේෂයෙන්ම මට දැන් වයස අවුරුදු 35ක් විතර වෙනවා. මීට වසර 12කට 13කට කලින් තමයි මම ඉතාලියට පැමිණියේ. මම හිතන්නේ මම 2001න් ශ්‍රී ලංකාවෙන් පිට වෙද්දී ඉතාමත්ම බිහිසුණු LTT ත්‍රස්තවාදීන්ගේ හිර වෙලා තිබුණු ශ්‍රී ලංකාව මම අද ශ්‍රී ලංකාවට යද්දී නිදහස් රටකට තමයි මම තරුණයෙක් වශයෙන් බහින්නේ. ඇත්ත වශයෙන්ම මම ඒ ගැන ආඩම්බර වෙනවා. විශේෂයෙන්ම අපි අතිගරු ජනාධිපතිතුමාගේ ඍජු මැදිහත් වීම තුළ ඒ LTT ත්‍රස්තවාදය නැතිකරන්න මම හිතන්නේ ඍජු පිටුවහලක් වුණා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේ තමයි මම දකින එක දෙයක් තමයි විශේෂයෙන්ම මේ ජනාධිපතිතුමා ගැන අපි ඉස්සර විශේෂයෙන්ම කතා කරනවා DS සේනානායක, ඩග්ලි සේනානායකලා ගැන අපි ඉතාමත්ම ආඩම්බරෙන් කතා කරනවා. ඒ වගේම තමයි මේ අපිට මහින්ද රාජපක්ෂ කියන මේ මැදමුදනේ අපේ අතිගරු ජනාධිපතිතුමා ගැන විශේෂම සඳහන් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ බිහිසුණු යුද්ධය පවතින සමයේ රට පාලනය කරපු විශේෂයෙන්ම නායකයෝ ගැන, විශේෂයෙන්ම ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, චන්ද්‍රිකා කුමාරතුංග වැනි ජනාධිපතිවරු හිටියත් මේ වගේ චිත්ත ධෛර්යයක් මම හිතන්නේ යුද්ධය නිම කරන්න තිබුණේ නැහැ මේ ජනාධිපතිවරුන්ට. මොකද ඒකේ තියෙන විශේෂත්වය තමයි ඔවුන්ගේ පවුල් වලට තියෙන බය. විශේෂයෙන්ම ඔවුන්ගේ පවුල් රැක ගැනීමට තියෙන බය නිසා ඒ යුද්ධයට ඍජුව මැදිහත් වුණේ නැහැ. නමුත් අතිගරු ජනාධිපතිතුමා ඔහුගේ සහෝදර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් සමග, සහෝදරයතුමත් සමග එකතු වෙලා මේ යුද්ධය ඇත්තටම සහ මුලින්ම පරාජය කරලා අපේ රටට දුන්නු නිදහස ඇත්තටම අද වචනෙන් කියානිම කරන්න බැරි සතුටක්. අපි ඉතින් ඒකින්ද අපි හැමතිස්සෙම අපි ආඩම්බර වෙනවා මේ අපේ අතිගරු ජනාධිපතිතුමා ලබා දුන්නු මේ විජයග්‍රහණය ගැන. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුදුන්පත් කොට පවතින ආණ්ඩුවට හැමතිස්සෙම අපි
එක සිතින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගත යුතුයි කියන මතයේ ඉන්නේ ඒකයි. එම නිසා අපි හැමතිස්සෙම ජනාධිපතිතුමාත් එක්ක ඕනම අභියෝග දිගට සිටින බව මතක් කරමින් මම ස්තුතිවන්ත වෙනවා. ඔව් බොහොම ස්තුතියි ප්‍රභාත් මහත්මයාන්නේ. ඉතින් මටත් ආඩම්බරයක් මොකද මගේ ගම් පළාතෙන් මගේ පුත්තලන් දිස්ත්‍රික්කයෙන් නැත්තන් යාසනෙන් බිහිවෙච්ච දැවැන්තම චරිතයක් අද මිලානෝ ඉඳලා දැවැන්ත පෙරලියක් දැවැන්ත කාර්යභාරයක් ඉටු කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන්. ඉතින් ඒ වගේම අපි ගරු ලේකම්තුමා ඉන්නවා තාමත් අපි සමග රැඳිලා ඩෙරික් අශෝක හෙට්ටිආරච්චි මහත්මයා. ඉතින් දැනගන්න කැමති මේ රට තුල මොනවාරි සංවර්ධනයක් වෙලා තියෙනවද මේ වකවානුව තුල? ඉතින් අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම මොකද්ද? ඒ ගැන කෙටි හැඳින්වීමක් කරනවා නම් ශ්‍රී ලාංකික ජනතාවට මේ බලා ඉන්න ජනතාවට. ලාල් මහත්මයා ඒක ඇත්තටම පොඩි දරුවෙක්ගෙන් ඇහුවත් දැන් කියනවනේ. ඉතින් ඕක සමහර අය බලන කෝණේ අනුව ඉතින් ඒගොල්ලන්ට පේන්නේ නැහැ. නමුත් ඇත්තටම සත්‍ය යථාර්ථය නම් මීට වැඩි දියුණුවක් ඉතින් මොනවාද? අද බලන්න කොහොමද කියලා පාරවල් වල අපිට අද පේදුරුතුරේ ඉඳලා දෙවුඳුරුතුරට වුණත් යන්න පුළුවන් ශක්තියක් තියෙනවානේ. හරි. ඉතින් ඒක නිසා සංවර්ධනය ගැන කතා කරනවා නම් උපරිමයි. හරි. ඉතින් ඒක නිසා ඒකේ දෙකක් නැහැ. නමුත් තව කටයුතු තියෙනවා කරන්න ඉදිරියට. ඉතින් ඒ වලට ශක්තිය දෙන්න තමයි අපේ අතිගරු ජනාධිපතිතුමාව නැවත වතාවක් මේ එන ජනාධිපතිවරණයේ එතුමාට ඒ ජයග්‍රහණය ලබා දීලා ඉතුරු වැඩ කොටසත් මොකද මේ වැඩ කරන්නම් කියලාවට කරපු අය නැහැනේ. හරි. නමුත් දැන් අපිට පේන්න කරපු අය කෙනෙක් ඉන්නවානේ. ඉතින් අපි ඒ කෙනාට දෙන්නේ නැතුව නොකරපු අයට දෙන්නේ නැහැනේ. ඉතින් ඒක නිසා සංවර්ධනය ගැන කතා කරනවා නම් මහින්ද රාජපක්ෂ යුගයේ කවදාවත් අමතක කරන්න බෑ. හරි. ඉතින් ඒක නිසා දැන් බලන්න කොළඹ නගරේ ඔබතුමා මෑතකදී කොළඹට එහෙම ගියා ලංකාවට ගියා නම් අද වෙන සිංගප්පූරු වගේ ඇත්තටම කියනවා නම් ඉතින් ඕක කුහක කවින් බලලා කියන්නේ නැති එක වෙනම කතන්දරයක්. නමුත් සත්‍යයේ යථාර්ථය නම් ඇත්තටම දියුණුවක් තියෙනවා. ඉතින් ඒක නිසා අපිට කවුරුණත් දැන් කොච්චර කොහොම කතා කරත් මහින්ද රාජපක්ෂ ගරු ජනාධිපතිතුමාට තියෙන ජනත්වත්වය අඩු කරන්න බෑ. අද මිනිස්සු පිළි අරගෙන ඉවරයි. මොකද එයා කරන්න බැරි උපරිම දේ කරා. ඉතින් එතනින් මිනිස්සුන්ට තිබිච්ච විශ්වාසය මේ වෙනකොටත් තියෙනවා. සුළු අඩුපාඩු තියෙනවා. අඩුපාඩු නැති රජයක් ලෝකේ කොහෙවත් නැහැ මහත්තයෝ. හරි. පොඩි දේවල් තියෙනවා. ඉතින් ඒ සියලු දේවල් හදාගෙන ඉදිරියට යන්න මම හිතනවා ජනාධිපතිතුමාට තමයි හැකියාව තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි හිතනවා අපිට ඒක කරගන්න පුළුවන් වෙයි කියලා ඉදිරියටත් ඇත්තම කියනවා නම් ඉතින් සටනක් නැහැ. හරිද? නමුත් ඉතින් විපක්ෂය කෑ ගහනවා. ඉතින් විපක්ෂයටත් කියන්න මොන හරි දෙයක් තියෙන්න එපැයි. ඉතින් ඒක නිසා ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් සංවර්ධනය සහ ඉතිරි වැඩ කොටස කරන්න අතිගරු ජනාධිපතිතුමාට නැවත වාරයක් ජනාධිපති තනතුර ලබා දෙන්න ඇත්තෙම දිවි හිමියෙන් යුරෝපයේ ඉඳගෙන අපි මේ වැඩ කොටස කරනවා. ආයේ ඒක දෙකක් නැහැ. බොහොම ස්තුතියි ඔබතුමාට. ඉතින් ඒ තමයි ඔබතුමාලගේ අරමුණ ඔබතුමාලගේ ශක්තිය. මේ අවස්ථාවේදී අපි නැවත සම්බන්ධ කරගන්නවා අපේ හිතවත් මහත්මයෙක් ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාවේ මිලානෝ ශාඛාවේ ප්‍රියංකා මෙන්ඩිස් මහත්මිය. ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔබතුමියව. මටත් ආයුබෝවන් ලාල් මහත්මයා. ඉතින් ඔබතුමියගෙන් දැනගන්න කැමති මේ මිලානෝ ශාඛාවේ කරන්නා වූ වැඩ කටයුතු සහ ඔබතුමියට අත්දැකීම් ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැනත් ඒ වගේම වත්මන් අතිගරු ජනාධිපතිතුමා ගැනත් මේ කරන්නා වූ මහඟු කාර්යය ගැන කෙටි අදහසක් යොමු කරන්න කියලා ඉල්ලා හිටිනවා. ස්තුතියි. ඇත්ත වශයෙන්ම මේ කරන කාර්යභාරය සියලුම වැඩ කටයුතු මම අපකැප් වෙලා වැඩ කරන්න කැමති. ඒ වගේම ස්තුති කරන ජනාධිපතිතුමාට මොකද යුද්ධය කියන කුරිරු සාපය නැති කරපු ගැන. ඉතින් මේ සියලුම සමාජිකාවන් කරන වැඩ කටයුතු මම උපරිමයෙන්ම සහාය දෙන්න කැමතියි. බොහොම ස්තුතියි ඔබතුමියට. ඒ අපි සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිලානෝ ශාඛාවේ සමාජිකාවක් වන ප්‍රියංකා මෙන්ඩිස් මහත්මියයි. බොහොම ස්තුතියි ඔබතුමියට. ඉතින් මෙම වැඩසටහන අද මෙම මිලානෝ නගරයේ සිට අන්තර්ජාලය ඔස්සේ අද සම්බන්ධ කරගන්නවා නගර 11ක් ශාඛා 16ක්. ඉතින් ඒ නගර 11 මම නම් කරොත් රෝමය, මිලානෝ, නාපෝලි, වෙරෝනා, පාදුවා, පැලර්මෝ, කටානියා, විතුර්බෝ, වරේසි, ජෙනෝවා, මොන්සා.
ඉතින් මේ ශාඛා 16 තමයි අද අපි සම්බන්ධ කරගන්නේ අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් තාක්ෂණය ඔස්සේ ඒ සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිතුමාලා ලේකම්තුමාලා සංවිධායකවරු අද ඒක රාශී කරගෙන අද මිලානෝ නගරයේ සිට අති විශාල අති දැවැන්ත කාර්යයක් තමයි අද සිදු වෙන්නේ. ඉතින් මීළඟට අපි යන්නේ ඒ වැඩසටහනටයි අපි ඊළඟට අපි එම වැඩසටහනෙන් අපි හැමෝම ශ්‍රී ලාංකීය ටෙලිවිෂනයේ සොඳුරු අන්තර්ජාලීය නවාතැන ලක්විෂන් TV හද නිවන රස පියස. හොඳයි මේ අවස්ථාවේදී අපි සම්බන්ධ කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශාඛා සමිතියේ ගරු සභාපති මොන්සා නගරේ අපේ ගරු සභාපතිතුමා ඉන්නවා අපිත් එක්ක ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙලා කිස්සිද සොයිසා මහත්මයා ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔබතුමාව. ආයුබෝවන් ලාල් මහත්තයා. ඉතින් දැනගන්න කැමතියි ප්‍රථමයෙන්ම ඔබතුමා ශ්‍රී ලංකාවේ කුමන පළාතකින් ඉතාලියට පැමිණි කෙනෙක්ද කියන එක දැනගන්න කැමතියි ප්‍රථමයෙන්ම. මම ලාල් මහත්තයා මේ දකුණු පළාතේ අම්බලන්ගොඩ නගරයේ පදිංචි කෙනෙක්. මම අම්බලන්ගොඩ නගරේ නම් තමයි ඉතාලියට පෙරට අවුරුදු 25කට උඩදී ඉතාලියට පැමිණියේ. ඔව් ඒ වගේම ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අති විශාල කාර්යභාරයක් ඉටු කරපු කෙනෙක් හැටියට ඔබ ශාඛාව ආරම්භ කර මේ වන විට කොපමණ කාලයක් ගත වෙනවද? ඔව් ලාල් මහත්තයා අපේ පරම්පරාව ගත්තොත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෑහෙන මුතුන් මිත්තන් ගත්තරම ඉඳන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආයෝජනය කරපු ඔබවිය ඒ වගේම මම මොන්සා නගරයේ ජීවත් වීමේදී මා තීරණය කරා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයේ අපේ සහෝදරයන්ට දීලා අපේ ශ්‍රී ලාංකික ජනතාවට දීලා සමිතියක් පිටවන්න ඕන කියලා. දැනට අවුරුදු 2කමාරක් විතර වෙනවා ලාල් මහත්තයා පිටවලා. ඔව් ඒ වගේම දැනගන්න කැමතියි මේ දක්වා ඔබ ශාඛාවෙන් ඔබ සමිතියෙන් කර තියෙන මෙහෙවර ගැන පොඩි කෙටි හඳුන්වීමක් කරනවා නම් ඔබතුමා. ඔව් මම 62 වෙනි සංවත්සර උත්සවය මා හිතන විදිහට ඉතාලියේ යම් කිසි පළාත්වල සමරන්නේ නැති අපේ සමිතිය මමත් බොහොම සාර්ථකමත් විදිහට 62 වෙනි සංවත්සර උත්සවය මොන්සා නගරයේ සමරුවා. ඒක මම ශ්‍රී ලංකාවේ යම් කිසි පත්තරවලත් ඒක දැනුම් දීමක් වුණා. ඒ වගේම අපි ජිනවා නගරේ මේ ළඟදී පැවැත්වුණු උද්ඝෝෂණ රැලියට අපි සෑහෙන මොන්සා නගරේ බස් දෙකක් අරගෙන ගියාම ඒක මට මිලානෝ නගරේ සමිති ශාඛාවේ ප්‍රධාන සමාජිකයන් සහ සභාපති ලේකම්ලාගේ උදව් ඇතුව අපි මොන්සා නගරේ බස් දෙකක් මිලානෝ නගරේ බස් 12 ඇති සෑහෙන ජනතාවක් රැගෙන ගොස් අපි රජය වෙනුවෙන් අපි පක්ෂය වෙනුවෙන් අපි සෑහෙන වැඩ කොටසක් කරා කියලා මට කියන්න පුළුවන්. ඔව් ඒ වගේම ඔබතුමාට කියන්න පුළුවන් ද ඉදිරියට ඔබ සාකච්ඡාවෙන් කිරීමට බලාපොරොත්තු වෙන්නේ මොන වගේ අරමුණුද මොන වගේ ක්‍රියාපටිපාටිද මොන වගේ දේවල්ද කියන එක කෙටියෙන් පැහැදිලි කරොත්. ඔව් ලාල් මහත්තයා අපි සෑහෙන බලාපොරොත්තුවක් තියෙනවා අපේ සමිති සමාගම් දියුණු කරගෙන අපේ පක්ෂ ඉස්සරහට අරගෙන යන්න. එතකොට අපිට ඒවට රජෙනුත් ගොඩක් උදව් බලාපොරොත්තු වෙනවා අපි උදව් කරන්න ඕනේ. අපි ඉල්ලීම් කරත් ඒ වගේ පොඩි අඩුපාඩු තියෙනවා. මම මේක කියන්න ඕන මොකද හේතුව අපිට ශක්තියක් නැතුව යුරෝපයක දේශපාලනයක් කරන්න අමාරුයි. ශක්තියක් කියන්නේ රජයේ ශක්තියක් නැතුව. ඒකට අපි ඇඳුම් දීමක් වෙන්න ඕන ජනාධිපතිතුමාට හැතුණු අනිකුත් කාර්ය මණ්ඩලය ලොකු නායකයන්ට. ඒ නිසා ඒ අනුව අපිට දේශපාලනය රැගෙන යන්න පුළුවන් යුරෝපයේ ඉතාලියේ මිලානෝ හැම නගරකම. මට ඒක දැනතු කියන්න පුළුවන්. ඒ වගේම ඔබ කුමන ආකාරයකටද මේ එක එක පක්ෂ අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශාඛා සමිතිය අද වෙනකොට දීපක් තියාත් වෙලා තියෙනවා මුළු ඉතාලිය පුරාම. ඒ පිළිබඳව ඔබ කොහොමද ඒ වෙනුවෙන් අදහස් කරන්නේ? ඒ වෙනුවෙන් අදහස් කරන්න තියෙන මිලානෝ නගරයේ දක්ෂ දේශපාලකයෝ මම දැකලා තියෙනවා. අපි මම උනත් ඒගොල්ලෝගෙන් ගොඩක් දේශපාලනය ගැන අදහරලා තියෙනවා. එතුමන්ලට උනත් එතුමන්ලා සමිති සමාගම් එක්ක ගොඩක් දුරට දුරස්තර තියෙනවා. මොකද රජයේ මොනවත් සැලකිලිමත්
දේවල් කරුණාම සමිතිය වලට සමහරවිට සමිති අඩපණ වෙනවා. අපිට මම ඒක තමයි ඉස්සෙල්ලත් ඔබතුමාට කිව්වේ අපිට රජයේ උදව්ත් අවශ්‍යයි. අපි පක්ෂකාරීයනේ විශේෂයෙන්ම කොළඹ ගත්තම අපිට ඒ වගේ දැනුම් දීලා අපිව දැරිමත් කරලා අපි ඉස්සරහට යවන්න ඕන. අපේ පක්ෂයට ආදරෙයි කියන එක ඒගොල්ලෝ හැංගීම් ගන්න ඕන. ඒ නිසා තමයි ඉතරි ජනාධිපතිවරණේ කුඩත් අපි මිලානෝ නගරයේ සමිති සමග එකතු වෙලා මොන්සා නගරයේ මමත් ආයෝජනය වෙලා අපි ජනාධිපතිවරණයට සෑහෙන වැඩ කටයුත්තක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. එතනදී අපිට මම ඉස්සරහට බලාපොරොත්තු වෙන අපේ අනිත් සමිතිත් එක්ක උරගෙන අපේ සභාපතිලා මේකම්ලා එකතු කරගත්ත ජනාධිපතිතුමා හම්බුලා මේ ගැන කියලා මේ අපි සමිතියල සභාපතිවරු අපි සමිතියල ඉන්න ලේකම්වරු ක්‍රියාකාරීක උදවිය කියලා ජනාධිපතිතුමාට ලිඛිතව දැනුම් දීලා මේ සමිති මොනවද රෙජිස්ට්‍රේෂන් කරලා තියෙන්නේ ඉතාලියේ සමිති ලංකාවේ රෙජිස්ට්‍රේෂන් කරලා සාමගිත අරගෙන කියන සමිති කවුවලා තමයි අපි දේශපාලනය ගොඩනගන්න ඕන යුරෝපේ. නැතුව අපිට ඇඳුම් ගම්බෙලින් නැති අමතුරුන්ගේ ඇඳුම් ගම්වලින් අපේ සහෝදරන්ගේ ඇඳුම් ගම්වලින් අපිට දේශපාලනය කරන්න බෑ. දේශපාලනය කරන්න දැනීමකුත් තියෙන්න ඕන, දේශපාලනය ගැන අවබෝධයක් තියෙන්න ඕන, විශේෂයෙන් ඇඳුම් කනුත් ඕනේ. නමුත් ඒවා නීති අනුකූල වෙන්න ඕන. ඒකයි මම ඒක තරේ කියනවා. නැතුව මම කිසිම දෙයකට මම සහභාගී වෙන්නේ නැහැ. එහෙම ලිඛිතව ලියුමක්වත් නැතුව අපේ පක්ෂවල මම කිසිම දෙයක සහභාගී වෙන්නේ නැහැ. ඔව් ඒ තමයි ඔබගේ සැබෑ අරමුණ. ඒ තමයි ඔබලාට ඉටුවේ යුත්තේ. ඒ ගැන තමයි මේ හඬනගා කියන්නේ. ඉතින් අද දවසේදී ඔබතුමාව සම්බන්ධ කිරීමට සම්බන්ධය පිළිබඳව අපි බෙහෙම ස්තුතිවන්ත වෙනවා. ඉතින් නැවතත් මොන්සා නගරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිතුමා කිසිද සොයිසා මහත්මයා ඔබතුමාට ගොඩාක් ස්තුතියි අපි සමග අද දවසේ සම්බන්ධ වුණාට. ලාල් මහත්තයා ඔබතුමාට ගොඩක් ස්තුතියි. ඔබතුමාගේ නාලිකාවට ගොඩක් ස්තුතියි අපි සම්බන්ධ කර ගැනීමට. මොකද අපි මේවා දැනුම් දීමක් කරන්න ඕන. අපි කොහොමද ජීවත් වෙන්නේ මේ දේශපාලනයේ ජීවත් වෙන්නේ කොහොමද කියන එක ගොඩාක් ස්තුතියි. සුබ සන්ධ්‍යාවක් කියලා මම ප්‍රාර්ථනා කරනවා ඔබ සැමට. සුබ සන්ධ්‍යාවක්. නැවතත් හමුවෙමු. ජය වේවා. ජය වේවා. හොඳයි මේ අවස්ථාවේදී අපි නැවත සම්බන්ධ කරගන්නවා ඉතාලියේ වරේසි නගරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක නිහාල් මෙන්ඩිස් මහත්මයා. ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔබතුමාව. ආයුබෝවන් ලාල් මහත්මයා සුබ සන්ධ්‍යාවක්. ඔව් ඉතින් ප්‍රථමයෙන්ම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි ඔබතුමා ශ්‍රී ලංකාවේ කුමන පළාතකින් ඉතාලියට පැමිණි කෙනෙක්ද කියන එක ප්‍රථමයෙන්ම දැනගන්න කැමතියි. මම කොළඹ නගරේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගරෙන් ඉතාලියට පැමිණි කෙනෙක්. ඔව් ඒ වගේම මේ දක්වා ඔබ සංවිධානයේ කුමන මෙහෙවරක් සිදු කර ඇද්ද කියන එකත් දැනගන්න කැමතියි. අපි පිටරට සිටින ඉතාලියේ ජීවත් වෙන සියලුම ශ්‍රී ලාංකිකයින් වශයෙන් රජය අපහසුතාවයට පත් වෙන සෑම අවස්ථාවකදීම අපිට කරන්න පුළුවන් උපරිමයෙන්ම සියලුම නගරවල සිටින අපේ සමාජිකයන් එමෙන්න ශ්‍රී ලාංකිකයින් ජාති භේදයකින් තොරව සම්බන්ධ කරගෙන රට ජාතිය වෙනුවෙන් ආණ්ඩුව අපහසුතාවයට පත් වෙන සෑම අවස්ථාවකදීම අපි ඉදිරියට කටයුතු කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ලංකාවට එරෙහිව LTT සංවිධානයෙන් නොයෙකුත් උද්ඝෝෂණ නගරවල සංවිධානය කළ තිබුණු අවස්ථාවල අපි ඒවට එරෙහිව අනිත් මේ නගරවල ආයතන සම්බන්ධ කරගෙන විරෝධය ප්‍රකාශ කළා තියෙනවා. ඒ ස්ථානවලට ගිහිල්ලා ඒකම ජිනීවා එක්සජාතික සංවිධානයේ මානව හිමිකම් කොමිසම ඉදිරියට ගිහිල්ලා ලංකාවට විරුද්ධව යෝජනා ගෙන ලංකාව අපහසුතාවයකට පත් කරන්න ජනාධිපතිතුමාව අපහසුතාවයකට පත් කරන්න සූදානම් සෑම අවස්ථාවකදීම අපි සෑම නගර සමග මිදාරිය ශ්‍රී ලාංකිකයින් මේ නිලධාරීන් නියෝජිතයින් සම්බන්ධ කරගෙන එකමුතු වෙලා ජිනීවා වලට ගිහිල්ලා ඊට විරුද්ධව මහා උද්ඝෝෂණ පවත්වලා අපේ ශක්තිය අපේ ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපේ ශක්තිය අපේ රටට තියෙන ආදරය දැක්වුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන් වශයෙන් සමාන අවස්ථාවල අපිත් එක්ක පක්ෂ ભેදයෙන් තොරව අයත් අපි එකතු කරගෙන ගිහිල්ලා අපි මේ ඒක විරුද්ධව දක්වලා තියෙනවා. ඔව් ඒ වගේම දැනගන්න කැමති ඉතාලියේ මේ වන විට දීපක් ජාප්ත වෙලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාකා සමිතියේ බොහොම ප්‍රමාණයක්. ඉතින් ඒ පිළිබඳව අපේ සංවිධාන ශක්තිය කොපමණද කියන එක පිළිබඳව කෙටියෙන් පැහැදිලිමක් කරමු. මේ
බලනකොට අපි චේන් එකක් වගේ සම්බන්ධ වෙලා සෑම නගරයක්ම ඒගොල්ලොත් එක්ක අපි එකට කටයුතු කරන හැම අවස්ථාවකම දුරකථනයෙන් ස්කයිප් එකකින් නවීන තාක්ෂණය දාගෙන අපි සම්බන්ධ වෙලා යම් අවස්ථාවලදී ගතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කරලා ඒ වගේම දැන් අපි මේ දවස්වල 2015 කාලේ මහා මැතිවරණය සහ ජනාධිපතිවරණය අපෙන් ඉතු සේම මොකක්ද කියලා අපි දවස්වල සාකච්ඡා කරගෙන යනවා. ඒ වගේ දේවල් අපි කරනවා. කියන්නේ මේ අපි දැන් ඉදිරියට ලොකුම තමයි 2015 මහා මැතිවරණය සහ ජනාධිපතිවරණය. ඒ ජනාධිපතිවරණය මහා මැතිවරණය දෙකම දිනවන්න රට නිර්වාණ වශයෙන් අපි එකමුතු වෙලා මේ අවස්ථාවේ ජනාධිපතිතුමාට ශක්තියක් වෙන්න හයියක් ලබා දෙන්න අපි කටයුතු කරන බව මේ අවස්ථාවේ මම සතුටින් ප්‍රකාශ කරන්න යනවා. ඔව් ඒක තමයි ඔබතුමාලාගේ අරමුණ අදහස. ඉතින් බොහොම පැහැදිලි මහත්මයා යන්නේ. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වුණේ වරේසි නගරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක නිහාල් මෙන්ඩිස් මහත්මයා. ඉතින් ඔබතුමාට අපිත් සමග සම්බන්ධ වුණාට බෙහෙවින්ම ස්තුතියි. නැවතත් හමුවෙමු. සුබ සන්ධ්‍යාවක්. හොඳයි මේ අවස්ථාවේදී අපි සම්බන්ධ කරගන්නවා පාදුව නගරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගරු සභාපතිතුමා ඉන්නවා අපිත් එක්ක. සුනිල් හේමසිරි මහත්මයා. ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔබතුමාව. ඉතින් ප්‍රථමයෙන්ම කැමතියි දැනගන්න ඔබතුමා ශ්‍රී ලංකාවේ කුමන පළාතකින් ඉතාලියට පැමිණි කෙනෙක්ද කියන එක දැනගන්න කැමතියි. ශ්‍රී ලංකාවේ ත්‍රිපජ්ජන නගරේ තමයි අපේ දේවල් පටන් අරගෙන පොඩි කාලේ ඉඳලම ඉතින් ශ්‍රී ලංකා දෙපාර්ශ්වයේ පටන් අරගෙන අද ඉතාලියට ගොඩාක් දුරට අපි ඇවිල්ලා අපේ දේවල් මූලිකත්වයෙන් මේ පටන් අරන් තියෙන්නේ. ඔව් ඒ වගේම දැනගන්න කැමතියි ඔබ ශාඛාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාව ආරම්භ කර කොපමණ කාලයක් වෙනවද පාදුව නගරේ? කොමාරි ජනාධිපතිතුමාගේ දැන් ලංකාවේ තිබිච්ච කොටි සංවිධානයේ මර්ධනයේ ඒ වර්ෂයේ ඉඳලම අපි අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පටන් ගත්තා පාදුව නගරේ මූලික ආරම්භය පටන් ගත්තේ ඉස්සෙල්ලාම කොටි මර්ධනය කරන්න ඒ කියන්නේ කොටි සංවිධානයේ මර්ධනය කිරීමේ මූලික අරමුණ තමයි අපේ තිබ්බේ. ඒ හින්දා අපි ගොඩාක් දුරට ගමක් ගාන ගිහිල්ලා ගොඩාක් දේවල් කළා මූලික වශයෙන්ම දේවල් අරමුණු කරගෙන හැම ගමකම හැම යුරෝපයේ හැම පළාතකම ගිහිල්ලා අපි කොටි කවුද අපේ ලංකාවේ ශ්‍රී ලාංකික කට්ටිය කවුද කියලා අවබෝධ කරලා දීලා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බීකරේ කෙටිම වශයෙන් කියනවා 37 දෙනෙක් වගේ හිටියා. අද ඉන්නවා අපිට ඇවිල්ලා 150කට වැඩි ජනසංඛ්‍යාවක් ඉන්නවා පාදුව නගරෙන්. ඊටත් වැඩි ඉන්නවා දැන් වෙද්දී. ඔව් ඒ තමයි ඔබතුමාලාගේ ශක්තිය. ඉතින් ඒ වගේම දැනගන්න කැමතියි මේ වෙනකොට කුමන මෙහෙවරක්ද ඔබ ශාඛාවෙන් මේ අපේ ශ්‍රී ලංකේ ජාතියට සහ අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කර ඇති සේවය ගැන පොඩි ඇගීමක් කරනවා නම්? ඔව් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අපි හැමදේම කරනවා. මොකද හේතුව අපි හැම අවස්ථාවකදීම අපේ මූලික අරමුණක් තියෙනවා. අපේ දැන් අපිට පවත්තන හැම දෙයකදීම යම්කිසි දෙයක අපේ මේ පාදුව නගරයේ යම්කිසි දෙයක් ඇතුණත් කාර්ය මූලික අරමුණ අපේ ශ්‍රී ලංකා සංවිධානයේ මාර්ගයෙන් අපි හැමදේම පාලනය කළා. දැන් අපි ජීවත් වෙන්නේ පාදුව නගරේ ශ්‍රී ලංකා සංවිධානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්නේ පාදුව නගරේ. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් තමයි හැමදේම මේ පාදුව නගරේ හැමදේම මූලික කරන්නේ ශ්‍රී ලංකා UMP පක්ෂයක් කියලා පක්ෂයක් නැහැ. තාව වෙනකම්ම. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මින් ඉදිරියට ජනාධිපති 2015 මේ මහා මැතිවරණයත් අපේ දේවල් අපි බිහි කළා අපේ කියන්නේ අපේ පක්ෂය අරමුණු කරගෙන අපේ කට්ටිය වැඩි කරගෙන මුළු ඉතාලිය හරහාම යම් කිසි දෙයක් කරන්න. කොහොමද මේ ඉතාලිය තුල ශ්‍රී ලාංකික ජනතාවගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ වට එක්රොක් වීම සහ ඒ අයගේ අදහස් හැඟීම් දැනීම් සහ දැනට පවතින වර්තමාන රජය පිළිබඳව අදහස්ෙම මොනවාරි ප්‍රකාශ කරන්න තියෙනවා ඔබතුමාට? ඔව් ගොඩාක් දුරට ඉතින් ප්‍රශ්න නංගනා පුතා. ගොඩාක් දුරට ඉතින් ප්‍රශ්න ගොඩාක් දුරට අපිට මර්ධනය දේවල් ගොඩාක් දුරට එනවා. එක දැන් ගොඩාක් දුරට UMP පක්ෂය ගොඩාක් අත දික් කරන්න නැගිටිනවා. නමුත් අපි කොහොමද වැටෙන්නේ නැහැ. අපි අපේ පක්ෂය වෙනුවෙන් අපි ඉන්නවා. අපි අතර අපි එක්කලම ඉන්නවා නැගිටින්න ගොඩාක් දෙනෙක් මේ පක්ෂය වෙනුවෙන් අපේ පක්ෂය වෙනුවෙන් ගොඩාක් දෙනෙක් අපි වෙනුවෙන් සහයෝගයෙන් වැඩ කරන මිනිස්සු ගොඩාක් දෙනෙක් ඉන්නවා. අපේ පක්ෂයේ පොඩ්ඩක් නිමේ අරමුණ. මොකද හේතුව ජනාධිපතිතුමාගේ ජනාධිපති ඉලෙක්ෂන් එක කරුණත් ගොඩ දෙනෙක්
මේ පාදුව නගරෙන් ගොඩාක් දෙනෙක් උදව් කරා. ඒ කියන්නේ මහමැතිවරණත් ගොඩාක් දෙනෙක් සම්බන්ධීකරණය කරා. හැම දෙයක්ම කරා. අපි ලංකාවට ගියා. මම පිරිමේ මම ගියේ. ගොඩාක් දුරට ඉතින් ඒ සම්බන්ධීකරණය අපිට තියෙනවා කොහමද? ඔව් බොහොම ස්තුතියි. ඉතින් ඒ තමයි ඔබතුමාලාගේ අදහස සහ අරමුණ ඔබතුමා අපිට ප්‍රකාශ කරේ. ඉතින් ඒ අපි සම්බන්ධ කරගත්තේ ඉතාලියේ පාදුවා නගරයේ ගරු සභාපතිතුමා ශ්‍රී ලංකා නිදහස් සාකාවේ සුනිල් හේමසිරි මහත්මයා. ඉතින් අපිත් සමග සම්බන්ධ වුණාට ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි. නැවතත් අපි හමු වෙමු. බොහොම ස්තුතියි. ඔව් බොහොම ස්තුතියි. තව දෙයක් කියන්න තියෙනවා මින් ඉදිරියට. හලෝ. ඔව් කියන්නේ ඔබතුමාට කියන්න තියෙනවා. මින් ඉදිරියට අපි බලාපොරොත්තු දෙස්පාලේ මම මැතිවරණට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුළු ශාඛාව ලංකා ඉතාලිය අපි ඉන්නේ යුරෝපයේනේ. ඔව්. ඔව් කියන්නේ. ඔපේ මේ කවර මල්ලේ කට්ටියත් එකමුතුව අපි අපි කට්ටියම එකමුතුව එක්සත්ව අපේ පක්ෂය ගොඩනගා ගන්න අපේ මූලික කර්මණක් කියනවා. අපි ජනාධිපතිතුමා වෙනුවෙන් හැම දෙයක්ම උතුමාණන් වෙනුවෙන් අපි හැම දෙයක්ම කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. මේ පාදුව නගරේ හැම සමාජිකයෙක්ම සමාජයකට හැම පුද්ගලයෙක්ම ඒ තත්ත්වයේ ඉදිරියේ ගොඩනගා ගන්න බලාපොරොත්තු වෙනවා. ඔව් අපිට පැහැදිලි ඔයගේ අදහස් සහ අරමුණ අපිට පැහැදිලි. ඉතින් බොහොම ස්තුතියි අපි සමග සම්බන්ධ වුණාට. නැවතත් හමුවෙමු. බොහොම ස්තුතියි. එහෙනම් බොහොම ස්තුතියි. හොඳයි මේ අවස්ථාවේදී නැවතත් අපි සම්බන්ධ කරගන්නවා අන්තර්ජාලය ඔස්සේ ජෙනෝවා නගරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක නිහාල් හෙට්ටිආරච්චි මහත්මයා ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔබතුමාව. ආයුබෝවන් මහත්තයා. ඔව් ඒ වගේම අපි ප්‍රථමයෙන්ම ඔබතුමාගෙන් දැනගන්න කැමති ඔබතුමා ශ්‍රී ලංකාවේ කුමන පළාතකින් ඉතාලියට පැමිණි කෙනෙක්ද කියන වගේ මුලින්ම දැනගන්න කැමතියි. ඔව් මම කැලණිය වරාගොඩෙන් සිට මේ ඉතාලියට පැමිණියේ. මම දැන් අවුරුදු 29ක් විතර වෙනවා මේ ඉතාලියේ. මමත් මගේ නෝනා ඒ වගේම දරුවෝ දෙන්නත් එක්ක මේ දීර්ඝ කාලයක් මේ දුරට අපි මේ ඉතාලියේ පදිංචි සිටිනවා. ඔව් ඒ වගේම දැනගන්න කැමති ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාව ජෙනෝවා නගරයේ ආරම්භ කරලා මේ වන විට කොපමණ කාලයක් ගත වෙනවද? අපිට මේ ජෙනෝවා නගරයේ ශාඛාවක් නොතිබුණත් අපි මිලානෝ ප්‍රධාන සංවිධායක අපේ මීර පුංචේව මහත්තයාගේ අනුදැනුම උඩ අපි මේ තාක් දුරට මේ ශ්‍රී ලංකාව වෙනුවෙන් අපි කරපු සෑම දෙයකටම අපි දායකත්වය ලබා දීලා තියෙනවා අපේ ජෙනෝවා නගරය වෙනුවෙන්. ඔව්. ඒ වගේම මේ වන විට ඔබතුමාලා කර ඇති මෙහෙවර කුමක්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ ශ්‍රී ලාංකික ජනතාවට කුමක්ද ඔබතුමාලාගෙන් සිදු වෙලා තියෙන සේවය? ඇත්ත වශයෙන්ම වචනෙන් අපිට විස්තර කරන්න බෑ. අපි මේ කුරුරු යුද්ධය පැවැත්විච්ච කාලේ ඉඳලා අපි ශ්‍රී ලංකාව වෙනුවෙන් සෑහෙන කොටස් දේවල් කරලා තියෙනවා. ඉතින් සෑහෙන උද්ඝෝෂණ ඉතින් ගියාම මිලානෝ සංවිධායක මණ්ඩල සමග නොඑක් රට වෙනුවෙන් අපි සෑහෙන ප්‍රචාරය දක්වලා තියෙනවා. ඔව් ඒ වගේම ඉදිරියට කුමක්ද ඔබතුමාලාගේ අරමුණ අදහස කරන්න බලාපොරොත්තු වෙන්නේ? පක්ෂය වෙනුවෙන් සහ ශ්‍රී ලාංකික මෙහි වැඩ කරන අපේ ජනතාව ඉන්නවා. ඒ අයට සේවයක් සැලසීම සඳහා තමයි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන ශාඛා සමිතිය හදාගෙන අද මේ ලොකු ගමනක් යන්නේ ඔබතුමාලා. ඉතින් ඒ පිළිබඳව ඔබතුමාගේ අදහස් ටිකක් දැනගන්න කැමතියි. ඇත්තටම අපි ඉදිරියේදී ජනාධිපතිතුමාගේ දැස් සවිමත් කිරීම සඳහා එතුමා ගන්න සෑම පියවරක් වෙනුවෙන් අපි මින් ඉදිරියේදී කරන වැඩ කටයුතුත් අපි බලාපොරොත්තු වෙනවා. මින් ඉදිරියට ජනාධිපතිතුමාව හමු වෙලා මේ සම්බන්ධව ඉදිරියට අපිට කරන්න පුළුවන් අපි ඉදිරි මැතිවරණ වලදීත් අපි කොයි විදිහටද අපි ක්‍රියාකාරී විය යුත්තේ කියන බව දැනගන්න. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන ජනාධිපතිතුමා හම්බ වෙලා අධ්‍යක්ෂ මණ්ඩලයට ගිහිල්ලා මේ සම්බන්ධව අපි ජනාධිපතිතුමාත් විවෘත සාකච්ඡාවක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔව් හොඳයි මහත්මයා යන්නේ. ඉතින් ඒ අපි සමග සම්බන්ධ වුණේ ජෙනෝවා නගරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක නිහාල් හෙට්ටිආරච්චි මහත්මයා. ඉතින් ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි අද දවස කාලය වෙන් කරලා අපි සමග සම්බන්ධ වුණාට. නැවතත් හැමෝම බොහොම ස්තුතියි ඔබතුමාට. ඇත්තටම ඔයාලට ස්තුතියි මෙවැනි අවස්ථාවක් අපිට ලබා දීපු ගැන. බොහොම ස්තුතියි. හොඳයි. දැන් මම හඳුන්වලා දෙන්න යන්නේ තවත් සුවිශේෂී චරිතයක්. ඒ කියන්නේ ඉතාලියේ පැලර්මෝ නගරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගරු සභාපතිතුමිය ඉන්නවා අපිත් සමග දිල්කි ප්‍රනාන්දු මහත්මිය. ඉතින් ප්‍රථමයෙන්ම අයබෝන් කියලා පිළිගන්නවා ඔබතුමියව.
ඔව් ඉතින් ප්‍රථමයෙන්ම දැනගන්න කැමතියි ඔබතුමියගෙන් ඔබතුමිය ශ්‍රී ලංකාවේ කුමන පළාතක්ද නියෝජනය කරන්නේ කුමන පළාතක සිටද ඉතාලියට පැමිණෙන්නේ කියන එක කෙටියෙන් දැනගන්න කැමතියි. මම රත්නපුර දිස්ත්‍රික්කයේ මලංගොඩ නගරයේ ඉපදලා සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ ගම් පළාත. ඔව්. ඉතින් ඒ වගේම ඔබ මේ ශාඛාව පැලර්මෝ නගරයේ ආරම්භ කරලා කොපමණ කාලයක් ගත වෙනවද? මම ශාඛාව පටන් ගන්න වසර කාලයක් ගත වෙනවා. ඔව්. ඉතින් ඒ වගේම දැනගන්න කැමති මේ ශාඛාවෙන් කුමන මෙහෙවරක්ද කර තිබෙන්නේ ශ්‍රී ලාංකික ජනතාවට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඒ වගේම ශ්‍රී ලාංකික ජනතාවට කුමන මෙහෙවරක්ද මේ ඉටු වෙලා තියෙන්නේ? ඇත්තටම පළරිමු නගරය කියන්නේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වැඩිපුරම ජීවත් වෙන නගරයක් තමයි පළරිමු කියන්නේ. ලංකාවේ දෙමළ ජනතාව 5000ක් පමණ ඉන්නවා කියලා මේ ලේඛනගත වෙලා තියෙනවා. සිංහල ශ්‍රී ලාංකිකයන් 250 සුළු පිරිසක්. මම ඉතින් මේ දෙමළ පිරිසත් එක්ක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිළිපදලාගෙන වැඩ කරන්න පටන් ගත්තේ. මම හිතන්නේ මේක විශේෂයක් වෙන්න ඕන. කාන්තාවක් තමයි මේ දෙමළ ජනතාව පාලනය කරන්න පුළුවන් කමක් ලැබුණේ. මම වසර 10ක් වගේ කාලයක් ලංකාවේ යුද්ධය බොහොම තදින් තියෙන කාලේදී දෙමළ ළමයින්ට මම වසර 10ක් පාසලක් පවත්වාගෙන ගියා. ඊට පස්සේ ඇත්තටම ඔවුන්ගේ පිටිපස්සේ දුක් වෙනවල නිසාම මම කාර්යාලයක් පටන් ගත්තා. ඉතාලි ලියාපදිංචි කාර්යාලයක් පටන් අරගෙන ඔවුන්ගේ ලියකියවි කටයුතු කරන්න මම ලෑස්ති කරගත්තා. ඊට පස්සේ කියන්න ඕන මම ලංකාවට බොහොම කාලෙකින් ලංකාවේ රජයේ බැංකුව හරහා රජයට මුදල් ලැබීමේ ක්‍රමයක් පවත්වාගෙන යනවා. මොකද ලංකාවට මුදල් ලැබීමේ කටයුතු මම කරගෙන යනවා. දැන් ලංකාවේ යාපන නගරයේ බොහොම විශාල ප්‍රමාණයක් ලක්ෂ ගණන් මුදල් දෙනවා දෙමළ ජනතාව. මම හිතන්නේ පළවෙනි තාට වගේ දේවල් සිද්ධ වෙන්නේ. ඒකම NSP ජාතික කිරීමේ නියෝජිත මහත්මයාත් එක්ක එකතු වෙලා මම මේ දෙමළ ජනතාවට ජාතික කිරීමේ බැංකු ගිණුම් ආරම්භයේ කටයුතු පටන් ගත්තා. ඒ වගේ මම අපේ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට මේ නගරේ පාසලක් නැහැ. මම මගේ කාර්යාලයේ බෞද්ධ ජනතාවට මාසිකට වරක් දේශනාවක් පවත්වනවා. ඒ වගේම ලංකාවෙන් මේ වෙනුවෙන් මම බුදු පිළිමයක් වැඩමවාගෙන තියෙනවා. ඒ ගැන දන්නවා ලංකාවේ වෙනකමේ නායකහාමුදුරුවෝ බුදු පිළිමයක්. ඒ වගේ මම බොහෝ විට ලංකාවෙන්නේ සෑහෙන නිහඬ සේවයක් කරගෙන ගියා ශ්‍රී ලංකා නිදහස් සභාපති හැටියට. ඒ වගේම තානාපති කාර්යාලයත් එක්ක හොඳ සම්බන්ධතාවයක් පවත්වන ගියා. අද දක්වාම ජන සේවා 9ක් වගේ සංවිධානයේ කටයුතු කරලා තියෙනවා. ඒක තමයි ලංකාවේ ලියකියවි වැඩ කරද්දී අපේ ගරු ජනාධිපතිතුමාට කණවිඩයක් දෙන්න කියන අතරම මේ පරිදි දෙන්න ඕන. අපේ ලංකාවේ ළමයිගේ උපැන්න සහතිකයක් ගත්තාම ඒක විදේශයකදී තියෙන උපැන්න සහතිකයක් එක්ක හරියට අවුලක් තියෙනවා. මොකද දරුවෙක්ගේ නම සහ උපත ලියාපදිංචි කරද්දී ඒ ළමයාගේ වාසගම කියන තීරුවක් නැහැ. ළමයෙක්ගේ ලියවෙන්නේ නම පමණයි. දරුවගේ වාසගම තියෙන තාත්තගේ නමින් ගන්න ඕන. ඒක කිසිම පැහැදිලිභාවයක් නැහැ. මෙහෙම ලියකියවි කටයුතු කරද්දී ඒක අවුලක් විසිරුවක් වෙලා තියෙනවා. මම මේ ගැන තානාපතිතුමාට දැනුම් දීලා තියෙනවා. ජනාධිපතිතුමාට යවන පණිවිඩයකදී මම ජනාධිපතිතුමාට මතක් කරනවා මේක වසර අපේ උපතේ නම් තිබිච්ච මේ උපැන්න සහතිකේ මේක වෙනසක් විය යුතුයි කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිතුමා හැටියට මම මේ වගේ ඉල්ලීමක් කරනවා. ඒ වගේ තමයි තවත් මතක් කරන ඔබතුමාගේ සේවය ගැන මම ඉතාමත්ම සන්තෝෂ වෙනවා. ඉදිරියටත් ඔබතුමාගේ ජනාධිපතිවරණයේදී ඉතාලියේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හැටියට අපි ඔබතුමාට සේවය කරන ඔබතුමාට සහයෝගය ලබා දෙනවා. මෙතෙක් කාලයකදී ශ්‍රී ලංකාවේ නියෝජිතෙක් හැටියට අපිට රාණිබල සිංහ මැතිණිය රෝමයට පැමිණෙනාට පස්සේ අපේ ඉතාලියේ ශ්‍රී ලංකා නියෝජිතයන් හැඳවලා අපිට අපෙන් කොහොමද ඔබගේ තත්ත්වය කොහොමද ඔබ කරන සේවය කොහොමද කියන දේවල් අපිට විමසාගෙන අපි ඒ ගැන සහයෝග අපි ඒ ගැන සතුටුපත් වෙනවා. අපිට තාමත් ඔබතුමාව ඉතාලියේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික ඉන්න හැටියට අපිට මුණ ගැහෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. අපි රෝමයට ඔබතුමා පැමිණි අවස්ථාවේ ඉන්න තැසන අපිට හරියට සාකච්ඡාවක් කරන්න ලැබුණේ නැහැ. ඒක නිසා ඉතාලියේ සිටින සියලුම ශ්‍රී ලංකා සංවිධානවල සභාපති ලේකම් බණ්ඩාකාරික වෙන නිලධාරීන් හෝ පැමිණ ඔබතුමා හමු වී අපේ අවශ්‍යතා පැහැදිලි කරන්න අවස්ථාවක් ලබා දෙන්න. ඒ වගේම ඔබතුමාගේ ඡන්ද ව්‍යාපාරයට අපිට සහභාගී වෙන්න සහයෝගය ලබා දෙන්න.
අවස්ථාවක් ලබා දෙන්න කියලා මම ඉල්ලනවා. මොකද මේ නගරයේ ඉන්න දෙමළ ජනතාවත් එක්ක වැඩ කරද්දී මට ඔබතුමාගේ අගේ බොහොම ඉහළින්ම දැනලා තියෙනවා. මොකද දෙමළ ජනතාව කියන මේ පළමු නගරේ ශ්‍රී ලංකා සිංහ පොඩිය උසවන් කවදාවත් පිට දෙන්නේ නැහැ කියලා. නමුත් දවසක මගේ කාර්යාලයේ සිංහ පොඩිය ලැබෙනවා. ඉතින් මට මේ වගේ අවස්ථාවක් ලබා දුන්නොත් මිලානෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරියාට බොහොම ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි. ඒ වගේම ඔබතුමිය දීර්ඝ කතාවක් කරගෙන ගියා. ඉතින් ඔබතුමිය ශක්තිමත් ධෛර්යවන්ත කාන්තාවක්. ඉතින් ශ්‍රී ලාංකික අපිට ආඩම්බරයක්. ඉතින් ලොකු සේවයක් සිංහල දෙමළ ભેදයකින් තොරව ලොකු වගකීමක් කාර්යභාරයක් ඉටු කරන හිතවත් මහත්මයක් හැටියට ඔබතුමියට අපි සමග අද දවසේදී සම්බන්ධය පිළිබඳව බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. නැවතත් අපි සම්බන්ධතාවය ඉදිරියටත් මේ සමිතිය හරහා අපි තබා ගමු. ඉතින් බෙහෙම ස්තුතියි අද දවසේ අපි සමග සම්බන්ධ වුණාට ඔබතුමියට. ඔබතුමාටත් ස්තුතියි. හොඳයි, මේ අවස්ථාවේදී අපි සමග ඉන්නවා තවත් සුවිශේෂී චරිතයක්. ඉතාලියේ රෝම් නගරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධානයේ ගරු ලේකම්තුමා ඉන්නවා අපි සමග. කිස්ටි ප්‍රනන්දු මහත්මයා. ඉතින් ප්‍රථමයෙන්ම අයිබෝන් කියලා පිළිගන්නවා ඔබතුමාව. අයිබෝන් ලාල් මහත්මයා. ඉතින් කිස්ටි මහත්මයාන්නේ දැනගන්න කැමති ඔබතුමා ශ්‍රී ලංකාවේ කුමන පළාතකින් ඉතාලියට පැමිණි කෙනෙක්ද? ශ්‍රී ලංකාවේ ඔබතුමාගේ ගම් ප්‍රදේශය ගැන පොඩි හැඳින්වීමක් කරන්න පුළුවන්. පුත්තලම් දිස්ත්‍රික්කයේ කටුනේරිය ග්‍රාමයේ නාත්තන්ඩි ආසනයෙන් තමයි ඉතාලියට පැමිණලා තියෙන්නේ. ඉතින් පුත්තලම් දිස්ත්‍රික්කයේ නාත්තන්ඩි ආසනය කියද්දී මටත් ලොකු ආඩම්බරයක් එනවා. මොකද මගේ ගම් පළාත, මගේ දිස්ත්‍රික්කය, මගේ ආසනය නියෝජනය කරමින් අපිත් එක්ක එක් වෙන්නේ අද රෝම් නගරයේ කිස්ටි ප්‍රනන්දු මහත්මයා. ඉතින් ප්‍රථමයෙන්ම දැනගන්න කැමති කිස්ටි මහත්මයාන්නේ ඔබ සාකාව රෝම් නගරයේ ඔබ මේ වෙනකොට ඔබ ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාකාව බිහි කර කොපමණ කාලයක් ගත වෙනවද? ඇත්තම දැන් වසර 6ක් වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රෝම ප්‍රධාන සංවිධානයේ මම තමයි සංවිධානයෙන් අපේ තානාපති ඒ වගේ හිටපු හේමන්ත වර්ණතුංග මැතිතුමාගේ අනුශාසකත්වයෙන් පිළිදෙව්වේ. ඒ වගේම අපි කියන්න ඕන පක්ෂය වෙනුවෙන් අපි විශාල දායකත්වයක් දක්වපු කණ්ඩායමක් අපි විතරක් නෙමෙයි හැම නගරෙකම ඔයාලගේ මිලාන් නගරේ ඒ වගේම හැම නගරෙකම ඉන්නවා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රෝම ප්‍රධාන සංවිධානය විතරක් නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අධිකරු ජනාධිපතිතුමාට දැස් ශක්තිමත් කරන පක්ෂයේ ශක්තිය ඉදිරියට ගෙනියන්න ලෝකේ පළවෙනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩලයක් මේ රෝමේදී බිහි කිරීමේ මූලික ලෙස මම කටයුතු කරා. ඔයාලගේ නගරවල ඉන්න නියෝජිතවරුත් එක්කලා ඒ වගේම ඉතාලිය හැම නගරකම නගර 12ක සංවිධානවල නියෝජිත මහතුරුන්වත් එක්කලා ඒකේ එවකට ඒ හදපු බල මණ්ඩලයේ හිටපු සභාපතිවරයා විදිහට ඒ බල මණ්ඩලය මේ වන විට තාවකාලිකව අවශ්‍ය කරලා තිබුණත් හිටපු බල මණ්ඩලයේ සභාපති විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුළු ඉතාලියේම ජාතික සංවිධායක විදිහට වසර 5ක් මම පක්ෂය වෙනුවෙන් සේවයක් කෙරුවා. ඒ වගේම තමයි මේ දැනට වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට ශ්‍රී ලංකා නිදහස් ප්‍රධාන සංවිධානයේ ලේකම් විදිහට අපි රට ජාතිය වෙනුවෙන් ස්විට්සර්ලන්තයට ගිහිල්ලා අපි රටේ ජාතිය වෙනුවෙන් අපේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් අපි හඬක් නගලා රට වෙනුවෙන් ඒ වෙලේ අපි ලොකු ශක්තියක් වුණා රණවිරුවන්ට අතිගරු සේනාධිනායක ජනාධිපතිතුමාට. ඒ වගේම මහමැතිවරණවලදී ජනාධිපතිවරණවලදී පළාත් සභා ප්‍රාදේශ සභා වගේ හැම මැතිවරණයකදීම අපි මේ රෝම සංවිධානයේ පමණක් නෙමෙයි අපි මේ ඉතාලියේ තියෙන ඔයාලගේ මිලානෝ ඒ වගේම හැම නගරයකම තියෙන නගරවලින් අපි විශාල ශක්තියක් කරන්නේ අපි විශාල හඬක් එදත් අදත් හොඳයි. අපේ අන්තර්ජාල පාසුකම ඔස්සේ පොඩි දෝෂයක් වුණා කිසිම ආත්මයක් සමග අපි සම්බන්ධලා ඉන්න මොහොතේ. ඉතින් කිසිම ආත්මයනේ දැන් හරි වගේ මට පේනවා. ඉතින් කිසිම ආත්මය නැවතත් අපි දැනගන්න කැමති මීළඟට ඔබගෙන් අසන ප්‍රශ්නේ තමයි ඉදිරියට ඔබ සාකාරයෙන් සිදු කිරීමට බලාපොරොත්තු වෙන්නේ මොනවාද? වත්මන් අතිගරු ජනාධිපතිතුමාගේ මේ රජය පිළිබඳව දැන් මේ කරගෙන යන වැඩපිළිවෙල පිළිබඳව කෙටියෙන් පොඩි හැඳින්වීමක් පැහැදිලි කිරීමක් කරන අවස්ථාවක් තියෙනවා ඔබතුමාට. ඇත්තටම මෙහෙමයි. ලාල් මහත්තයා මේ හොඳ ප්‍රශ්නයක්. අපි එදා කරපු දේ තමයි අද කරන්නේ හෙට කරන්නේ. අපි පක්ෂය වෙනුවෙන් රට වෙනුවෙන් එදා කරපු දේ තමයි අද කරන්නේ. ඒ වගේම තමයි හෙට මොන දෙයක් වුණත් දැන් අද අපි එදා ඉඳලම කියන දේ තමයි හැම වෙලාවෙම කියන්නේ අර ජයග්‍රහණයට පියවර දෙන්නයි
පරාජය අවජාතකයි වගේ අද මේ අධිකාරී ජනාධිපතිතුමා අතුරු රජය ගෙනියන මේ වැඩපිළිවෙලත් එක්කලා ඒ ජයග්‍රහණයට පියවරු දෙන්නක් වෙනවා වගේ හැමදාම බලද්දී සභාපති මහතුරු කියනවා ලේකම් මහතුරු කියනවා ඒ කවුරුන් ඒ මොන රංගපෑම කෙරුවත් අපි පක්ෂයක් විදිහට අපේ සංවිධාන ජාලාවක් අපි මේ ඉතාලි නගරේ තියෙනවා කියලා ලාල් මහත්තයා දන්නවනේ. බාරි. එතකොට ඒ ජාලයේ ඇතුලේ ඉන්න නිලධාරි මණ්ඩලයක් ඉන්නවා ඒ නියම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ. ඒ පක්ෂයට රටට ආදරය ඇති මිනිස්සු. ඒගොල්ලන් කිසිම දෙයක් බලාපොරොත්තු නැතුව නමුත් රජයේ රැක ගැනීම රට රැක ගැනීමේ පරම චේතනාවෙන් ඉන්නවා. ඉතින් ඒ නිසා අපි ඒක ඉදිරියට මේ විදිහටම අපි ගෙනියනවා. මේ විදිහටම ගෙනියනවා. මොන දෙයකින් ආවත් හෙට අධිකාරී ජනාධිපතිතුමා මේ අපේ ශ්‍රී ලාංකිකයෝ බලන්න මේ ඉතාලියට ආවත් මොන පරමාර්ථයෙන් මෙහෙට ආවත් වතිකානුවට හෝ මොන පරමාර්ථයෙන් ආවත් එතුමා පැමිණීම පිළිගැනීමේ ප්‍රධාන අයිතිය අපි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතාලියේ තියෙන ශාඛාවල නිලධාරි මණ්ඩලයේ මූලිකත්වය අරගන්නවා. ඒක අදත් කරනවා අපි හෙටත් ඒක කරනවා. ඒ වගේම රජය රටත් රැක ගැනීමට අදත් හෙටත් අපි හැමදාම කැප වෙලා ඉන්න නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිලධාරි මණ්ඩල හැටියට සියලුම සංවිධානත් එක්ක එක්කව වෙලා ඒ වෙලාවේ අත්වල බැඳගෙන ලොකු ශක්තියක් රටට ජනාධිපතිතුමාට දෙන්න ඕන වෙලාවක අපි ලෑස්ති වෙලා ඉන්නවා. ඔව් ඒ වගේම දැනගන්න කැමති මේ වෙනකොට කුමක්ද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ සහ ඉතාලිය විසම ශ්‍රී ලාංකික ජනතාවගේ තියෙන පැසසුම් සහ ගැරහුම් කුමක්ද කියලා දැනගන්න කැමති අතිගරු ජනාධිපතිතුමා ගැන සහ රජය පිළිබඳව කෙටි හැඳින්වීමක්. නෑ ඇත්තෙන්ම කියනවා නම් වැඩක් කරන මිනිහට තමයි මේ දෝෂාරෝප එන්නේ. මොකද ඒ නිසා මොන ගැරහුම් තිබුණත් මිනිස්සුන්ගේ ලොකුම මතය තියෙන්නේ අපි විදේශික වෙලා හිටියේ අපේ දරුවෝ දෙමව්පියෝ නෑදෑයෝ හිටියේ අපේ මව්බිමේ. අපේ මව්බිමේ අද ඒ දරුවෝ දෙමව්පියෝ මේ පරිප්පුජුක්ටක් ගාන වැඩි වුණායි කියලා, හාල් ජුක්ටක් වැඩි වුණායි කියලා, මඤ්ඤොක් කලේ පොඩ්ඩක් ගාන වැඩි වුණායි කියලා, පාන් රත්තලේ පොඩ්ඩක් ගාන වැඩි වුණායි කියලා ඒ මිනිස්සු බයක් හැක් නැතුව එහා කෙරවල ඉඳලා දෙවුන්දර දුඩුවේ ඉඳලා එහා අනිත් කෙරවලට ඒ කෙරවල ඉඳලා මෙහා කෙරවලට කිසිම ප්‍රශ්නයක් නැතුව යනවා. අපේ දරුවෝ එහෙින්න අපේ අත සංසීමේ මෙහි ඉඳලා දෙයිනේ කියලා මොකක් හරි කුලී රස්සාවක් හරි කරලා කීයක් හරි හොයලා එහාට යවනවා. ඉතින් ඒ නිසා ඔය මොන දේවල් කිව්වත් අවසානම වෙලාවේදී අපි සියලුම දෙනා අපි පාක්ෂිකයෙකුට කියනවා නෙමෙයි ඒ සාමාන්‍ය ජනතාවගේ අනිවාර්යයෙන්ම මේ රජය රැක ගන්න ඕන මේ රජය රැකගත්තොත් රට රැකෙනවා කියන පරමාර්ථය වෙනවා. ඒ වගේම රට රැකෙන්න මේ රජය රැකෙන්න මේ පක්ෂය රැක ගන්නවා මේ පක්ෂය රැක ගන්න අපේ නායකයා රැක ගන්න ඕන. ඒ නිසා ඒ නායකයාගේ නාමයෙන් අපි මේ සියලුම දෙනා මමන දැනුවත් හැටියට නම් අවසාන මොහොතේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ජනාධිපතිතුමාගේ නායකයාගේ නාමයෙන් අනිවාර්යෙන් කදිරයක් ගහලා මේ රජය රැක ගන්නවා කියන එක තමයි අපේ සියලුම දෙනාගේ තියෙන මතය. ඔව් ඒ අරමුණ ඒ සුභසිද්ධිය සඳහා ඔබතුමාලා මේ යුරෝපයේ ඉඳගෙන ඉතාලියේ ඉඳගෙන දරදී අදිනවා. එතකොට ඒ වෙනුවෙන් යම්කිසි දෙයක් ඇති ජනාධිපතිතුමාට ඔබතුමාලාට පවසන්න. ඒ දෙය කියන්න අවස්ථාවක් තිබෙනවා. අනිවාර්යයෙන් අපේ විදේශික ජනතාවගේ ලොකු බලාපොරොත්තු දේවල් ඉල්ලීමක් නෑ රජයට ලොකු කරදර කිරීමේ දේවල්. නමුත් රජයේ පොඩි අපේ විදේශික වශයෙන් ඉල්ලීම් ඉල්ලලා තියෙනවා. ගියසරත් අපි ඒවා කතා කරලා තියෙනවා. උන්තරන්ද ඉල්ලලා තියෙනවා. ඒ කියන්නේ අපේ විශ්‍රාමික වැටුප් ගැන ඒ වගේම ඔය ඩුවල් සිටිසන් වගේ ඒ වගේ පොදු කටයුතු වෙනුවෙන් එතුමාගේ දැස හා අවධානය ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධාන ශක්තිමත් කිරීම ගැන මේ විදේශගතව ඉන්න අපේ ඉතාලිය යුරෝපයේ විතරක් නෙමෙයි අනිත් රටවල් වල ශක්තිමත් කිරීම ගැන එතුමා මහලේකම්තුමා එකක් කතා කරලා මේවා ශක්තිමත් කිරීම ගැන එයා පොඩි මේවා එකක් බරක් ගන්න ඕන. එයා වගකීමක් ගන්න ඕන. ලොකු දෙයක් කියන එකත් අපිව හැල්ලුකටපත් කරන්නේ නැතුව ගන්න ඕන. ඒක වඩාත් උචිත වෙයි කියන එක මම ඒ පණිවිඩයක් දෙන්න ඕන අධිකාරී ජනාධිපතිතුමාට. ඔය වගේම ඔබතුමාලා ඉදිරියේදී සූදානම්ව සිටිනවා කියලා අංචක් ලැබුණා. ජනාධිපතිතුමා හම්බෙන්න යන මේ සියලුම ශ්‍රී ලංකා සාකා සමිති සියලුම දෙනා එකතු වෙලා අවස්ථාවක් කරගෙන ජනාධිපතිතුමාගේ පණිවිඩයකට අනුව ඔබතුමාලා ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වෙන සිටිනවා කියන පණිවිඩය ගැන මොන හරි කියන්න දෙයක් තියෙනවද ඔබතුමාලා? ඔව් අනිවාර්යයෙන්ම මේමයි අත්තලොස්සක් කවුරුන් හෝ කියලා සමහර වෙලාවට ලංකාවේ තියෙන නිලධාරීන් හරහා හෝ අමාත්‍යවරුන් මන්ත්‍රීවරුන් හරහා හෝ කවුරුන් හෝ කීප දෙනෙක් එහෙම ගියා නම් ඒ මොනම දෙයකට ඔයාලත් දන්නවා මොකක් හරි දෙයකට ඉස්සලා දුවන්නේ වංචාව බොරුව රජ කරන මිනිස්සු. සමහර විට ඒ වගේ දේවල් අපි මේ පණ අපිට ලැබලා තියෙනවා. ගිය මාසේ ජෙනරාල් සරත් ෆොන්සේකාගේ පක්ෂ පිළිටවන්න හදපු සංවිධායක මහත්තුරු අපේ හිටපු සභාපතිවරුත් ඉන්නවා හෝ මේ නිලධාරි මහත්තුරු අද ඒ ගිහලා ජනාධිපතිතුමාව ගිහිල්ලා කියලා කොඩියක් අරන් ගිහලා මේ පිළිගන්න කතා කරන්න හදනවා. 2007 මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නතුවේදීත් මේ චම්පිනෝ එයාපෝට් එකේ රෝම චම්පිනෝ එයාපෝට් එකට ගිහිල්ලා මේ කිසිප්‍රාන්දු ඒ හිටපු රොඩ්නි පෙරරා
තානාපතිතුමාත් එක්ක සම්බන්ධ වෙලා ශ්‍රී ලංකා නිදහස් සංවිධානය නැති වෙලාවේ මම ගිහිල්ලා කියලා බාර අරගෙන අපි ලොකු පිළිගැනීමක් කරපු අය. ඒ වගේම 2009 අසල් පෙරේරාතුමා වෙලේ ඔය මිලානෝ වල අපේ ගම් සභාපතිලා මීර පුංචියවා ඇතුළු ඒ කණ්ඩායම් අනිත් නගරවල ඉන්න කණ්ඩායම් සියලුම කට්ටිය එක්ක වෙලා හරි උත්සවශ්‍රීයෙන් එතුමාව පිළිගත්තා මේ අසල් පෙරේරා තානාපතිතුමා ඉන්නවා. දැන් මේ වෙලාවෙත් අපි කියන එකම දේ තානාපතිවරුන් තානාපති කාර්යාලයේ රැකියාව කරනවා නිලධාරි මහතුරු ලංකාවේ ඒගොල්ලන් කරනවා. නමුත් ඉස්සරලා ඒගොල්ලන් පක්ෂ මුලස්ථානයක් තියෙන පාර්ටි ඔෆිස් එකක් ඒගොල්ලන් දැනගන්න ඕන මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කවුද ඉන්නේ මෙහි නගරවල ඉන්න නිලධාරි මහත්තුරු කියලා. මොකද මේ නාම ලේඛනේ තියෙන පක්ෂ මුලස්ථාන විතරයි. එහෙම නැත්නම් අපි පක්ෂ මුලස්ථානේ ලියාපදිංචි වෙන්න ඕනේ නැහැ මහත්තුරු. ඒ නිසා එකම දේ තමයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉන්න මහත්තුරු කවුද මේක මෙහෙවන මහත්තුරු ඉස්සරලා සම්බන්ධ වෙන්න ඕන පක්ෂ මුලස්ථානයක් එක්කලා. ඒගොල්ලන් අහන්න ඕන මිලානෝ ඉන්න මොකද සමිතියේ කීයක් තියෙනවද කවුද ඉන්නේ නිලධාරි මහත්තුරු මෝදනා රෝම් එතකොට විතරකෝ නාපෝලි ඒවා අහලා ඒ මහත්තුරුන්ට සම්බන්ධ වෙලා මේක කරුවොත් ඉතා උත්සාහයි කියන එකත් මේක සාර්ථක වෙනවා කියන පණිවිඩය මම අනිවාර්යයෙන්ම දෙනවා. ඔව් බොහොම ස්තුතියි ඔබතුමාට රෝම් නගරයේ සිට අපිත් එක්ක සම්බන්ධ වුණේ රෝම් නගරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධානයේ ගරු ලේකම්තුමා ක්‍රිස්ටිපාන්දු මහත්මයා. ඉතින් බොහොම ස්තුතියි ඔබතුමාට අපිත් සමග සම්බන්ධ වීම. ඒක තමයි ඔබතුමාලාගේ අරමුණ. නගර 11යි ශාඛා 16යි. ඉතින් ඒ නගර 11 ශාඛා 16ක් මේ වන විට බිහි වෙලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා. ඉතින් ඒවා තමයි ඔබතුමාලා ශක්තිමත් කරමින් මේ සියලු කණ්ඩායම් ඒකරාශී කරමින් මේ කරගෙන යන මේ දැවන්ත කාර්යය. ඉතින් මේ තමයි හඬනගා අතිගරු ජනාධිපතිතුමාටත් වත්මන් රජයටත් සිටිනා වූ මැති ඇමතුමාලාටත් ඔබතුමාලා හඬනගා කියන්නේ. ඉතින් හොඳයි එහෙමනම් අද දවසේදී අපි සමග සම්බන්ධ වුණාට ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. නැවතත් අපි හැම වෙලේම බලාපොරොත්තු වෙන අතර සමු ගන්නවා. බොහොම ස්තුතියි ගරු ක්‍රිස්ටි මහත්මයා. බොහොම ස්තුතියි. හොඳයි එහෙනම් ඊළඟට අපි සම්බන්ධ කරගන්නවා අන්තර්ජාලය ඔස්සේ අපේ කටානිය නගරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා සමිතියේ ගරු සභාපතිනිය ඉන්නවා අපි සමග සර්මිලා අනුෂ්කා මහත්මිය. ඉතින් ආයුබෝවන් කියලා අපි පිළිගන්නවා ඔබතුමියව. ආයුබෝවන් මහත්මයා. ඔව් ඉතින් ඔබතුමියගෙන් ප්‍රථමයෙන්ම දැනගන්න කැමතියි ශ්‍රී ලංකාවේ කුමන නගරයේද කොහේ ශ්‍රී ලංකාවේ කුමන ගම් පළාතේ ඉඳලාද මේ ඉතාලියට පැමිණියේ කියන එක ප්‍රථමයෙන්ම දැනගන්න කැමතියි. මම ගාල්ල නගරයේ සිට ඉතාලියට 2008 වසරේදී පැමිණුණේ. ඔව් ඉතින් ඒ වගේම දැනගන්න කැමතියි මේ දේශපාලනයට සම්බන්ධ වුණේ ඔබතුමිය කොහොමද කියලා කෙටියෙන් දැනගන්න කැමතියි. ඔව් ඇත්තටම මගේ සීයා හරිස් චන්ද්‍ර සිල්වා එයා කලගෙඩි හේනේ ඉන්නේ අත්තනගල්ල ආසනේ. එයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජික අංකයේ අංක 5 ඉතාමත් ආඩම්බරෙන් කියන්න ඕන. ඉතින් ඒ හරහා තමයි මගේ සීයාගේ මගේ තාත්තගේ ආభాෂයෙන් මේ දේශපාලන ගමට මේ විදිහට සම්බන්ධ වෙන්න ලැබුණේ. ඔව් ඒ වගේම ඔබතුමියගෙන් දැනගන්න කැමතියි මේ වෙනකොට කටානියා නගරයේ ඔබතුමිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාවේ සභාපතිනිය හැටියට ඒ සියලු දෙනා ඒකරාශී කරගෙන යන වැඩපිළිවෙල ගැන කෙටි හැඳින්වීමක් කරන්න කියලා ඉල්ලා හිටිනවා. ඔව් ඇත්තටම අපේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මේ අති දෙවැන්ත සංවර්ධන වැඩපිළිවෙලත් සමග අපි හිතුවා විදේශගත ශ්‍රී ලාංකිකයන් විදියට එතුමාගේ ගමනට ඒ වගේ යෝධ ප්‍රතාපවත් නායකයෙකුට අපගේ උපරිම සහයෝගය දක්වන්න ඕන කියලා. ඉතින් ඒ අරමුණ මුල්දැරි කරගෙන අපි සියලුම ශ්‍රී ලාංකිකයන් කතානියා නගරයේ වෙසෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂයෙන්ම සියලුම සමාජිකයන් අපි ඒකරාශී කරලා එතුමාගේ ගමනට ඉදිරි ගමනට ශක්තියක් වෙන්න කටයුතු කරන්න තමයි අපි මේ විදිහට ඒකරාශී වුණේ. කතානියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධානයක් පිහිටුවේ. ඔව් ඒ වගේම දැනගන්න කැමති ඉතාලිය තුල තියෙනා වූ මේ ශාඛා සමිති නගර 11ක් තුල ශාඛා සමිති 16ක් මේ වන විට පිහිටලා තියෙනවා. එතකොට ඒ පිළිබඳව සහ අද ශ්‍රී ලාංකික ජනතාව වත්මන් රජය කෙරෙහි සහ ජනාධිපතිතුමා ගැන දක්වන ආකල්ප ඔබතුමියට මොන ආකාරයකට හැඟෙන්නේ? ඇත්තටම අද ඕන ඇස්කම් තියෙන පුද්ගලයෙකුට පේනවා අපේ රටේ ඇත්තටම මම ගෙවල් ලංකාවට ගිය වෙලාවේ ඇත්තටම මට හිතා ගන්නත් බැරුණා මේ ශ්‍රී ලංකාවද කියලා. ඒ තරම් යෝධ දවැන්ත විශේෂයෙන්ම මහා මාර්ගවල රටේ ඇතුළත තියෙන සංවර්ධනය ඇත්තටම මට හිතුණා අපි යුරෝපයේ රටකට මේ පැමිණියේ කියලා. වෙනදා වගේ තිබුණු මහා මාර්ගවල තියෙන තදබදය එදා අපට දකින්න තිබුණේ ඇත්තටම ඒ ජනාධිපතිතුමා කරන මේ යෝධ සංවර්ධන වැඩසටහනට අපේ මුළු හදවතින්ම ශක්තියක් වෙලා එතුමාට ධෛර්යය දෙන්න විශේෂයෙන්ම අපි මේ ඉතාලිය පුරා මේ ශාඛා සමිති 16ක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා.
අපේ ශාඛා සමිතිවල සියලුම නිලධාරියන් එක්ක ඉතාමත් හොඳින් එකමුතුව මේ යම්කිසි වැඩක් අතිගරු ජනාධිපතිතුමාගේ ගමන්ට ශක්තියක් වෙන්න ඉදිරියේදී අපි අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා. එතුමාව බැහැ දැකලා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සියලුම සමාජිකයින් අපි කියන්නේ ප්‍රධාන නිලධාරියන් එතුමාගේ ඉදිරි වැඩ පිළිවෙලට අපි විදේශගත ශ්‍රමිකයන් විදියට ශක්තියක් වෙන්න පූර්ව ආශිර්වාද එතුමාට අපි ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔව් ඒ තමයි ඔබතුමාලාගේ ඔබතුමියගේ අරමුණ ඒ තමයි ඔබතුමියගේ සාකාවේ සමාජිකයන්ගේ අරමුණ. ඉතින් බොහොමත්ම පැහැදිලි. ඉතින් අද දවසේදී අපි මිලානෝ නගරයේ සිට මේ කරගෙන වැඩ කටයුත්තට ඔබතුමියගේ සහයෝගය ලබා දුන්නාට බෙහෙවින්ම ස්තුතියි. නැවතත් හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා ඔබතුමියගෙන් බොහොම ස්තුතියි අපි සමග සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි ලාල් මහත්මයා. හොඳයි එහෙනම් ඊළඟට අපි හඳුන්වා දෙන්න යන්නේ වෙරෝනා නගරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙරෝනා ප්‍රථම ශාඛාවේ උපසභාපතිතුමා ඉන්නවා අපිත් සමග මහින්ද ප්‍රේමලාල් මහත්මයා. ඉතින් ආයිබෝන් කියලා පිළිගන්නවා මුලින්ම ඔබතුමාව. ඔව් ආයිබෝන් ලාල් මහත්මයා. ඔව් ඉතින් ඔබතුමාගෙන් දැනගන්න කැමතියි ශ්‍රී ලංකාවේ කුමන පළාතකින්ද සිටද ඔබතුමා මේ ඉතාලියට පැමිණිය ඔබතුමාගේ ගම් පළාත ගැන සහ ඔබතුමාගේ දේශපාලනයට මේ ආවේ කොහොමද කියන එක ගැන කෙටියෙන් ඔබතුමාගෙන් දැනගන්න කැමතියි ප්‍රථමයෙන්ම. මම කියනවා මගේ ගම් පළාත ඇවිල්ලා කඳුකර පළාත වැලිමඩ නගරේ මම ඉපදුනේ ඉතාලියට ඇවිල්ලා දැන්ට අවුරුදු 14ක් වෙනවා. මගේ තාත්තා දේශපාලන එයා ඇවිල්ලා ලංකාවේදී දේශපාලනය කරා. ඉතින් ඒ තාත්තගෙන් ලැබිච්ච දායාදේ තමයි අද මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තාත් කැමති වෙලා මේ ව්‍යාපාරයට හවුල් වෙලා දිගටම අදගෙන යන්නේ. ඔව් ඒ වගේම අපි දැනගන්න කැමති ඔබ ශාඛාව වෙරෝනාවල ආරම්භ කළ මේ වෙන විට කොපමණ කාලයක් ගත වෙනවද? අවුරුදු 8ක් විතර වෙනවා. ඔව් ඒ වගේම මේ දක්වා ශාඛාවේ කුමන මෙහෙවරක් ඔබ අපේ ශ්‍රී ලාංකික ජනතාවට සහ අතිගරු ජනාධිපතිතුමාගේ වත්මන් රජයට සහ සියලුම දෙනාට ඔබ ශාඛාවෙන් කුමක් මේ වෙනකොට කර ඇද්ද ඔබගේ සේවාවන් ගැන පොඩි කෙටි හැඳින්වීමක් කරනවා නම්? අත් වශයෙන්ම කියනවා නම් මේක අවුරුදු දෙකකට ඉස්සෙල්ලා අපි ජංගම සේවාවක් කරා. අපේ ඒ ප්‍රාණ ජනතාවටත් ඒ වගේම අවට ඉන්න ජනතාවටත් ඒකින් සෑහෙන පාසුකම් නැති වුණා. ඒ වගේම තමයි ජිනීවා පැත්තට සෑම ප්‍රශ්න විරෝධතා ව්‍යාපාර වලටම සෑම අපේ මේ ඉන්න සමාජික මහත්මීන් ඒ අවස්ථාවට යොමු කරා. අපි එවැනි සේවාවන් ගොඩක් සැලසුවා. ඔව් ඒ වගේම ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධානයෙන් ඉදිරියේදී ඔබ මොනවාද කරන්නට බලාපොරොත්තු වෙන්නේ? කුමක්ද ඔබගේ අදහස කියන දේ අපි දැනගන්න කැමතියි. මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඉතාලියේ ශ්‍රී ලංකා සමිතිය සමගින් ජනාධිපතිතුමාට පෙර ජනාධිපතිතුමා සමග සෝද හමුවීමක් මෙතෙක් කලක් අපි ඒකව ලැබිලා නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ගරු ජනාධිපතිතුමාගෙන් එවැනි සෝද හමුවක් අපට ලබා දෙන්න. ඔව් ඒ වගේම මේ පවතින වත්මන් රජය සහ අතිගරු ජනාධිපතිතුමා ගැන අද මේ වෙන විට ජනතාව අතර ශ්‍රී ලාංකික ජනතාව අතර සහ මේ ඉතාලිය තුල කුමක්ද පැවතෙන්නේ ඔබතුමාට හැඟෙන්නේ කුමක්ද මොනවාද ඔබතුමාගේ කන් වලට ඇහෙන්නේ මොකක්ද මේ තියෙන මත ගැටුම් අර හැම දෙයක් ගැනම ඔබතුමාගේ අදහස් කුමක්ද? අත්වශයෙන්ම කියනවා ජනාධිපතිතුමා කියන්නේ මම හිතන්නේ මෙතෙක් කාලයක් අපිට කවදාකවත් ලැබෙන්නේ නැති ජනාධිපතිතුමා අපිට ලැබිලා තියෙනවා. අපිට ඒ වගේම අද අපි නිදහස අපි ජීවත් වෙනවා. ඒ වගේම තමයි අපේ ළමයි අදට හොඳ කාලා බිල හොඳ සන්තෝෂෙන් ඉන්නවා. ඒක ගැන ගොඩාක් සන්තෝෂයි. ඒ කියන්නේ ඉස්සර තිබ්බ පුරුදු උද්දේ නිසා අපි සෑහෙන්න උපින්න මොකද අපේ ළමයි ළඟාවි ඉතින් ඒගොල්ලෝ බිය සැක කොයිලා කොහෙ බෝම්බයක් උපද අද අපේ ජනාධිපතිතුමාට සිද්ධ වෙන්න අපි හොඳට කාලා බිල සන්තෝෂෙන් ඉන්නවා කියලා කියන්න පුළුවන්. අපේ ජනාධිපතිතුමාට ඕනම අවස්ථාවක අපේ මේ ඉතාලියේ තියෙන සියලුම සමිති සමාගමක් සුපුචින් සෑම වෙලාවෙම ජනාධිපතිතුමා වගේ ඉන්නවා කියලා කියනවා. ඒ වගේම අද මේ අවස්ථාව ලබා දුන්න ලාල් මහතාටත් ඒ වගේම මිහිර මහතාටත් මම ගොඩක් වෙනවා මෙවැනි හැමෝමක් ලබා දුන්න කියන්නේ. ඒ වගේම මගේ සමිතියේ සියලුම නිලධාරීන් මණ්ඩලය තුළ ඔක්කොටම ස්තුතිය ප්‍රකාශ කරනවා. ගොඩක් ස්තුතියි.
ඔව් ඉතින් ඒ තමයි ඔබතුමාගේ අරමුණ, ඒ තමයි ඔබතුමාලාගේ දැක්ම, ඒ තමයි ඔබතුමාලාගේ සංවිධාන ශක්තිය ගැන තමයි ඔබතුමා මෙතුක් දුරට අපි සමග පැහැදිලි කරේ. ඉතින් මහත්මයාණනි බොහොම ස්තුතියි ඔබතුමාට. වෙරෝනා ප්‍රථම ශාඛාවේ උපසභාපති මහින්ද ප්‍රේමලාල් මහත්මයා තමයි අපි සමග සම්බන්ධ වුණේ අන්තර්ජාලය ඔස්සේ සජීවීව. ඉතින් නැවතත් ඔබතුමාව හමු වීමේ බලාපොරොත්තු වෙන අතර සමුගන්නවා අපි මිලානෝ නගරයේ සිට. බොහොම ස්තුතියි අපි සමග සම්බන්ධ වුණාට ඔබතුමාට. අයිබෝන්. හොඳයි එහෙනම් තවත් සිටිනවා අපි සමග සම්බන්ධ වෙනවා මේ අවස්ථාවේදී දැවන්ත චරිතයක් වෙරෝනා නගරයට අභිමානයක් වූ සිංහ නදක් ඉන්නවා අපි සමග වෙරෝනා ශ්‍රී ලංකා නිදහස් ශාඛාවේ සභාපති ජෝසප් නානායක්කාර මහත්මයා. ඉතින් ප්‍රථමයෙන්ම අයිබෝන් කියලා පිළිගන්නවා ඔබතුමාව. අයිබෝන් නාල් මහත්මයා. ඔව් ඉතින් මහත්මයාණනි දැනගන්න කැමති ඔබතුමා ශ්‍රී ලංකාවේ කුමන පළාතක සිට ඉතාලියට පැමිණියාද? ඔබතුමාගේ දේශපාලන වටපිටාව කුමක්ද? ඔබ මේ දේශපාලන මේ කරන්නා වූ මහව් කර්තව්‍ය ඔබතුමාට කාගෙන් පැවත එන්නක්ද මේ දේශපාලනයට සම්බන්ධ වෙලා මේ වෙරෝනා නගරයේ සිට සාකා සමිති පිහිටවගෙන මේ කරන්නා වූ මහව් කර්තව්‍ය ගැන කෙටි හැඳින්වීමක් කරන්න පුළුවන් ඔබතුමාට? ඔව් නාල් මහත්මයා මම කෙටි හැඳින්වීමක් කරන්න පුළුවන්. මම දේශපාලන න්‍යායයේ මුල්පුරෙක් වෙන මුලින්ම ඔබතුමාගේ ගම් පළාත ගැන පොඩ්ඩක් සඳහන් කරලා ඉතින් හොඳයි. ගම මට කියන ලැජ්ජය හැබැයි දකුණ ගාල්ල මම ගාල්ල පොද්දල බද්දේගම ගාල්ලටත් මැද මම පිටිපු ගමක් තමයි පොද්දල කිරිච්ච කෙනෙක්. නමුත් මම මේ අවස්ථාවේ කියන්න කැමති ඉතින් මගේ නම කියලා මේ අවස්ථාවේ ජනාධිපතිතුමා දැනගත්තොත් ඒක කියන්න ඕන. මම මතක් කරන්න මගේ 100ක්. දවසකට හරි අගමැති වෙච්ච දහනායක මහත්මයා සිහිපත් කරන්න ඕන. ඉතින් මම දේශපාලනය කරපු නැති කෙනෙක්. ඇත්තම කියනවා. මම දේශපාලනය කරන්න පටන් ගත්තේ 2005 සිට අතිගරු ජනාධිපතිතුමාගේ දෑත ශක්තිමත් කරන්න. මොකද හේතුව අපි කුරිරු ත්‍රස්තවාදයට මුහුණ දීපු අවුරුදු යුද්ධයක් තුන ශ්‍රී ලංකාවේ. ඔව්. ඒ ඉස්රසරක් පැවති සාපකාරී යුද්ධය. ඔව්. ඒ යුද්ධය නිවා කරන්න අපිට කිසිම නායකයෙක් ප්‍රබල අතිගරු ජනාධිපති ජයවර්ධන, එතකොට අතිගරු ජනාධිපති ආර් ප්‍රේමදාස, අතිගරු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය, එතකොට මේ අය සියලු දෙනාම මේ යුද්ධය ඉවර කරන්න ශක්තිමත් නැති ජනාධිපතිවරුන් හැටියට පිළිගත්තේ. එතකොට කොන්ද පණ තියෙන එකම නායකයෙක් හැටියට අපිට බිහිවුණු දකුණු ප්‍රදේශයෙන් අතිගරු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි. ඉතින් අපි එයා වෙනුවෙන් අපි වතුර බීලා පාන්දර 4ට 5ට අපි කෙනගත් එක්ක බස්වල ගිහිල්ලා අපි පෙළපාලි ඕගනයිස් කළා මේ ප්‍රතිපක්ෂවාදීන්ට විරුද්ධව සටන් කරපු කෙනෙක් හැටියට තමයි මට කියන්න තියෙන්නේ. ඒ වගේම ඉදිරියේදී අතිගරු ජනාධිපතිතුමාට ශක්තිය දෙන්න අපි සියලුම ශාඛා සමිති ශාඛා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සියලුම ශ්‍රී ලාංකිකයන් හැටියට මම හැම කෙනෙකුගෙම ඉල්ලා එතුමාගේ පොන්ද පණ කියන නායකයෙක් හැටියට 2015 අතිගරු ජනාධිපතිතුමා නායකයෙක් හැටියට ඉදිරියට ගෙනියන්න අපි බලාපොරොත්තු වෙනවා කියන එක තමයි මම උත්සාහ කෙටියෙන් ප්‍රකාශ කරන්නේ. ඒ වගේම මම කැමති අතිගරු ජනාධිපතිතුමාගේ මම එකම ඉල්ලීමක් කරනවා. ඔබගේ පැහැද අල්ලන්න පුළුවන් ඔබ මේ රට පිළිවිලා මේ අපේ දරුවන්ට මේ රට බේරලා මේ රට මේ දුක්ඛත්වයෙන් පුරන් කරගෙන මේ රට බාහිර අපේ දරුවන්ට ඒ වගේම ලංකාවේ තියෙන අද මේ විශාල ප්‍රශ්නය මේ ඩ්‍රග්ස් ප්‍රශ්නය ඒ අවසන් කරන්න. ඒ වගේම මම මේ අවස්ථාවක් කරගන්නවා ඔබතුමාලගේ සමාව ඉල්ලනවා අතිගරු ගෝඨාභය රාජපක්ෂ ආක්ෂේපකතුමාගේ සංකල්පය ඉතා අගය කර යුතු සංකල්පයක් එතුමාගේ. අනිත් සමාජ ලේකරුන්ට මම ප්‍රකාශ කරනවා එතුමාගේ සංකල්පය අරගෙන මේ අපේ දරුවෝ වෙනුවෙන් වැඩ කරන්නේ. එතුමාගේ නෝනා මැඩම් කරන සේවය අපේ සහෝදර යුද සොල්දාදුවන් මේ කර කැපවීම කරලා ආබාධිත වෙච්ච සහෝදර දරුවන් සහෝදරයන් කරන සේවය ඉතා අගය කොට සලකනවා. ඒ වගේම
අපි අතිගරු ජනාධිපතිතුමාත් එක්ක සමගයි. බොහොම ස්තුතියි ඔබලා ඔබ රාත්‍රියක් ඇතුළත. ඔව් මහත්මයානි ජෝසප් නානාකාර මහත්මයා ඉතින් දීර්ඝ කතාවක් අපි සමග කතා කරා. ඉතින් ඒ තමයි ඔබතුමාලාගේ ශක්තිය, ඒ තමයි ඔබතුමාලාගේ උදහස්. ඉතින් ඒ තමයි ටීවී යුත්තේ සියලුම ශ්‍රී ලාංකික ජනතාවගේ පැතුම එයයි. ඉතින් වෙරෝනා නගරයේ සිට අපි සමග සම්බන්ධ වුණාට ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. නැවතත් අපි සම්බන්ධ කර ගැනීමට ඉදිරියේදී අපි ඔබතුමාලා සම්බන්ධ කර ගන්නවා තව වැඩසටහන් වලින්. අද දවසේදී අපි සමග සම්බන්ධ වුණාට ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. සුබ රාත්‍රියක්. ඔබතුමාලාට සුබ රාත්‍රියක්. හොඳයි, මේ අවස්ථාවේදී අපි සමග අන්තර්ජාලයෙන් සම්බන්ධ වෙනවා තවත් සුවිශේෂී දෙවන්ත චරිතයක්. ඒ කියන්නේ ඕගොල්ලෝ නොදන්න චරිතයක් නෙමෙයි මේ චරිතේ. සියලුම ශ්‍රී ලාංකික ජනතාව, මේ ඉතාලියේ ජීවත් වෙන ජනතාව බෙහෙවින්ම දන්න දක්ෂ හොඳ හිතක් ඇති අපේ හිතවත් දක්ෂ කඹැදිමේ ඉසව්වේ සිටින දැවන්ත චරිතයක් කිව්වොත් මා නිවැරදි. ඒ වගේම සෑම සියලුම සුබසාධක කටයුත්තකටම සහභාගී වෙන මේ චරිතය මම අඳුරලා දෙන්නම්. මේ තමයි වල්පොලි චෙල්ලා වෙරෝනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාකාවේ සභාපති අපේ ගරු විමල් ප්‍රනාන්දු මහත්මයා ඉන්නවා අපි සමග සම්බන්ධ වෙලා අන්තර්ජාලයෙන්. ඉතින් ප්‍රථමයෙන්ම අයිබෝන් කියලා පිළිගන්නවා ඔබතුමාව. අයිබෝන් මහත්මයා. ඔව් ඉතින් විමල් මහත්මයා ඉන්නේ. ඉතින් ප්‍රථමයෙන්ම දැනගන්න කැමතියි ඔබතුමා ශ්‍රී ලංකාවේ කුමන නගරයේද සිටින්නේ? ඉතින් කුමන නගරයේ සිටද මේ ඉතාලියට පැමිණියේ? ඒ වගේම ඔබතුමා දේශපාලනයට සම්බන්ධ වුණේ කොහොමද කියන එක කෙටියෙන් අපි දැනගන්න කැමතියි. ඔව් ලාල් මහත්තයා මම ශ්‍රී ලංකාවේ උත්තර දිස්ත්‍රික්කයේ බින්නප්පුව මැතිවරණ බල ප්‍රදේශයේ සිටින ඉතාලියේ වෙරෝනා නගරයට යමුනේ. ඔව්. ඊපස්සේ මම වර 22ක් වෙනවා දැන් වෙරෝනා නගරේ මගේ කාල සීමාව. ඔව්. ඒ වගේම මම පාණ්ඩේ සම්බන්ධ වීම පිළිබඳව කෙටියෙන් කතා කරනවා නම් මම වෙන්නප්පුව ජෝසප් විශ්වවිද්‍යාලයේ උසස් පෙළට දේශපාලන විද්‍යාව හදාරන වකෝටි මගේ ඥාති සහෝදරයා වන එවකට හිටිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩු කාලයේ හිටිය විද්‍යා හා තාක්ෂණ නියෝජ්‍ය ඇමති යූසස් පීරිස් මහතාගේ ඥාති පුත්‍රයා වන මම ඔහුට සම්බන්ධ වී දේශපාලන වැඩ කටයුතු ශ්‍රී ලංකාවේ රාශියක් කරා. ඒ තුලින් ඉතාලියට ඇවිල්ලා මම හිතන්නේ වසර 2010 දී අපේ මිහිර පුංචේවා මහතාගේ අශෝක හෙට්ටිආරච්චි මහතාගේ දැක්මක් පරිදි මම දේශපාලනට පිවිසුණු බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඔව් ඒ වගේම බිමල් මහත්මයානි දැනගන්න කැමතියි ඔබ ශාඛාව ආරම්භ කර 2010 වර්ෂයේ ගුවා. එතකොට ඔබ ඒ කාල වකවානුව තුළ මේ කාලය තුළ කුමක්ද ඔබතුමාගේ ඉටුවිලා තියෙන සේවය ශ්‍රී ලාංකේය ජනතාවට ඒ ගැන කෙටි හැඳින්වීමක් කරන්න පුළුවන්. ප්‍රථමයෙන්ම මම දේශපාලනික ඉතාලියට සම්බන්ධ වෙන ප්‍රථම ඉඳන් ශ්‍රී ලාංකික සුබසාධන වැඩ කටයුතු වලට ඉතා උනන්දුවෙන් දායක වෙච්ච පුද්ගලයෙක් මම හිතන්නේ වෙරෝනා 10කට වඩා අධික වෙසුණු ශ්‍රී ලාංකික පිටම් එරිනේ සාක්ෂි දරනවා. ඒ වගේම දේශපාලන පිරිසුනාලින් පස්සේ මම හිතන්නේ මම තානාපති ජංගම සේවාවන් සංවිධානය කරා සියලු කණ්ඩායම් එක්ක වෙලා ඒ වගේම අපේ රට ජාති ආගම වෙනුවෙන් වගේම විශේෂයෙන් අතිගාතුමා වෙනුවෙන් ජිනීවා එක්සත්ජාතීන්ගේ මානව මුසලේ ඉදිරිපිට අධ්‍යාපන උද්ඝෝෂණ රාශියක් කරන්න ඒ සංවිධානයේ කමිටු ප්‍රධාන කර්තෘයක් හැටියට වසර කීපයක් පිටු කරා. ඔව් ඒ වගේම දැනගන්න කැමතියි ඉදිරියට ඔබ සාකච්ඡාවෙන් සිදු කිරීමට බලාපොරොත්තු වෙන්නේ මොනවාද? වත්මන් රජය තුල තියෙනා වූ සංකල්ප අදහස් අතිගරු ජනාධිපතිතුමා තුල මිනිස්සු තුල තිබෙනා වූ මනුෂ්‍යයන් තුල තිබෙනා වූ අදහස් උදාස් කුමක්ද කියලා කෙටියෙන් දැනගන්න කැමතියි. ඔව් එක් ප්‍රකාශ කරනවා නම් ලාල් මහත්මයා 2005 දැනට යෝජිත මහා මැතිවරණය සහ ජනාධිපතිවරණය සඳහා ඉතාලියේ තියෙන සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමිතියක එකමුතු වී අපි අතිගරු ජනාධිපතිතුමාන් රජයෙන් කළ යුතු විශාල වැඩ රාශියක් මේ වෙනකොටත් මම හිතන්නේ අපි සම්බන්ධ වෙලා කටයුතු කරමින් පවතිනවා. ඉතින් 2015 ලබාදී ඒ අපේ සංවිධාන ශක්තියේ කළ යුතු දේවල් විශාල වශයෙන් අපි සාකච්ඡා කරන්නේ. ඒක අපි එළි දක්වනවා. ඒ අවශ්‍යතාවය මත ඒ අවශ්‍ය වතුවා.
ඔව් ඒ වගේම අපිට දැනගන්න ලැබුණා ඔබතුමාත් මූලික වෙලා පෙරමුණගෙන කටයුතු කරනවා කියලා ඉදිරියේදී ඔබතුමා නියෝජනය කරන පුත්තලන් දිස්ත්‍රික්කයේ අදාළ වෙන්නේ අපේ වයඹ පළාතට වයඹ උදානය කියලා ලොකු වැඩසටහනක් පටන් ගැනීමට ඔබතුමාලාගේ සංකල්පයක් වෙලා තියෙනවා කියලා දැනගන්න ලැබුණා. ඒ පිළිබඳව කෙටි හැඳින්වීමක් කරනවා නම් ඔබතුමා. ඔව් ඇත්ත වශයෙන්ම අද ඉතාලිය පිළිබඳව කතා කරද්දී මම හිතන්නේ වයඹ පළාතේ පුත්තලන් දිස්ත්‍රික්කයේ තමයි වැඩිම ශ්‍රී ලාංකික පිරිසක් අද ශ්‍රම ශක්තිය දායක කරලා තියෙන්නේ මේ කාලියට. ඒ නිසා මම ඇත්ත වශයෙන්ම අපේ මිලානෝ ශ්‍රී ලංකා නිදහස් සාකාරයේ ගරු ලේකම් අශෝක හෙට්ටිආරච්චි මහත්තයාට සුඛවන්තව එවැනි සංකල්පයක් අරගෙන වැඩ කටයුතු කරන්න මූලික වීම පිළිබඳව ඉතින් මම ඇත්ත වශයෙන්ම ඒකට විශාල සහයෝගයක් දක්වනවා. ඒ වෙරෝනා පළාතේ ඒ සම්බන්ධව මම වැඩ කටයුතු කරනවා. අපි මහමැතිවරණයේදී වැඩ කටයුතු කරන්න මේ වෙනකොටත් මේ සංවිධාන විවිධ පාදික බව ලාල් මහත්තයා මේ අවස්ථාවේ ඉදස් සතුටු කරන්න කැමතියි. ඔව් බොහොම ස්තුතියි බිමල් ප්‍රාන්ත මහත්මයා යන්නේ වෙරෝනා නගරේ වල්පොලි ෂෙල්ලා. සමාවෙන්න ඕන මට තව එක වචනයක් කියන්න අමතක වුණා. අපි ඉතාලියේ සිටින සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාකා සමිති දාලා මේ වෙනකොට අපි සංවිධානයේ පවතින ඒ වගේම අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉගෙනවා හමුවක් ඒ මන්දියත් මේ වෙනකොට නිදහස් සමිති සාකා හැටියේ එවැනි හමුවක් සූදානම් වෙන්නේ නැහැ. අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් ජනාධිපතිවරුන්ට ප්‍රථම එම අවස්ථාව මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාකා සමිති දාලාවට දෙන්න කියලා ඉල්ලා ඔව් ඒක තමයි ඔබතුමාලාගේ අරමුණ. නගරේ 11යි ශාඛා 16යි. මේ වෙන විට මුළු ඉතාලිය පුරා දීපක් ජාත්‍ය කරලා ඔබතුමාලාගේ ශක්තිය තමයි මේ හඬනගා කියන්නේ අතිගරු ජනාධිපතිතුමාටත් වත්මන් රජයටත් ඔබතුමාලා ප්‍රකාශ කර සිටින්නේ. ඉතින් රෝමේ, මිලානෝ, නාපෝලි, වෙරෝනා, පාදුවා, පැලර්මෝ, කටානියා, විතුර්බෝ, වරේසි, ජෙනෝවා, මෙසිනා වැනි ශාඛා 16ක් මේ වන විට දීපක් ජාත්‍ය කරලා තියෙන ඔබතුමාලාගේ සහ එකට අත්වල බැඳෙන එක දන්වලක පුරුක් වගේ ශක්තිමත්ව අද ඉන්නවා සිංහ නද රැව්පිලි රැව් දෙනවා මේ ඉතාලියේ. ඒකේ ශක්තියක් අභිමානයක් තමයි වෙරෝනා නගරයෙන් ඔබතුමාත් විමල් මහත්මයාත් ඒ වගේම මිලානෝ නගරයේ දැවැන්ත චරිත දෙක වෙන අශෝක හෙට්ටිආරච්චි මහත්මයාත් අපේ මිහිර පුංචි හේවා මහත්මයාත් ශක්තියක්. ඉතින් අද දවසේදී අන්තර්ජාලය ඔස්සේ සජීවව අපිට සම්බන්ධ කරගන්න ලැබුණා ඔබතුමාව. ඉතින් බෙහෙම ස්තුතිවන්ත වෙනවා අපිත් සමග සම්බන්ධ වුණාට. නැවතත් අපි හැම මේ බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා මිලානෝ නගරයේ සිට. බොහොම ස්තුතියි විමල් මහත්මයාන්නේ. ඒ වගේම ස්තුතියි ලාල් මහත්මයා ඔබටත් ඒ වගේම ශ්‍රී ලංකාවටත් ශ්‍රී ලංකාවේ වැසියන්ටත් අධිකාරී ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සමුගන්නවා. ආයුබෝවන් ඔබතුමාට. හොඳයි මේ අවස්ථාවේදී නැවතත් අපි සම්බන්ධ කරගන්නවා රෝම් නගරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාවේ ගරු භාණ්ඩාගාරිකතුමා ඉන්නවා අපිත් සමග අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වීමට. මිත්‍රානන්ද රත්නායක මහත්මයා ඉන්නවා අපිත් සමග. ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔබතුමාව. ආයුබෝවන් ලාල් මහත්මයා. ඔව් ඉතින් ප්‍රථමයෙන්ම දැනගන්න කැමති ඔබතුමා ශ්‍රී ලංකාවේ කුමන ගම් පළාතේද සිටින්නේ කියන එක ප්‍රථමයෙන්ම දැනගන්න කැමතියි. ඔව් මම ශ්‍රී ලංකාවේ බණ්ඩාරවේල ප්‍රදේශයේ තමයි පදිංචි වෙලා ඉන්නේ. ඔව් ඒ වගේම ඔබතුමාගෙන් දැනගන්න කැමති දේශපාලනයට කොහොමද ඔබතුමා අවතීර්ණ වෙන්නේ? කොහොමද දේශපාලන පසුබිම ඔබතුමායි කියන එක කෙටියෙන් දැනගන්න කැමතියි. මම මගේ දෙමව්පියන්ගේ ආදර්ශයෙන් තමයි මම මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වුණේ. කාලක් තිස්සේ මගේ දෙමව්පියන් මගේ පියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයෙක් හැටියට හිටියා බණ්ඩාරවලත්. ඒ අනුව ඒ ගමන් මාර්ගයේ ගිහිල්ලා තමයි මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනුම වලදී ඉඳලා. ඔව් ඒ වගේම ඔබතුමාන් දැනගන්න කැමති ඔබතුමාලා රෝම් නගරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාව බිහි කරලා ඒ තුලින් ශ්‍රී ලාංකීය ජනතාවට කුමක්ද ඉටුකලේ කුමක්ද ඔබතුමාලාගෙන් ඉටු වුණ සේවාව කියන එක ගැන කෙටියෙන් පොඩි හැඳින්වීමක් කරන්න පුළුවන්. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාව කලින් තිබුණා මහත්මයා මම දැන් ඉතාලියේම තිබ්බේ මිලානෝ නගරේ අපේ නගරේ විතරයි කියලා මගේ විශ්වාසය තියෙනවා. මතකයේ තියෙන 2000 අපේ අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ
තමයි රෝමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාව දිවි වෙන්නේ ව්‍යාපෘති වූ. ඔව් ඒ වගේම ඒ වගේම දැනගන්න කැමති මින් ඉදිරියට වත්මන් රජයේ අතිගරු ජනාධිපතිතුමාට සහ ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දක්වන්නා වූ ශක්තිය සහයෝගය වගේම එතුමන්ලා ගැන තිබෙන සංකල්පය අදහස් ගැන කෙටි හැඳින්වීමක් කරන්න පුළුවන් ඔබතුමාට. ඇත්තටම සෝම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාවෙන් කෙනෙක් කාර්යභාරයෙන් විශාල කාර්යභාරයක් සිදු වෙලා තියෙනවා. ඉතින් ඒක කියනවා නම් මට කියන්න පුළුවන් පොදු සංවිධානයේ විනාශ කිරීම සඳහා අපි විශාල දායකත්වයක් ලැබලා තින්නා පසුතල ඉඳගෙන යන්නේ කෙටිම කියනවා නම් පළමුවෙන් අපි කරපු කාර්යය තමයි පාත්වංශයේ පොදු සංවිධානයේ ත්‍රස්තවාදී සංවිධානයක් බවට ඔප්පු කරන්න විශාල ජනගණනාවකට සමග විහිලිය සම්දේශයක් දාන දීම දෙවන අපි යුරෝපා එල්ජීවි සංවිධානයේ සහයෝගයක් කරන තත්ත්වයක් තිබ්බ යුරෝපා රටවල් ඒ අනුව අපි කල්පනා කරා යුරෝපා රටවල් දැනුවත් කිරීම සඳහා යුරෝපයේ යුරෝපා පාර්ලිමේන්තුවේ ඉතාලි ශාඛාවේ ඉතාලි කාර්යාලයේ දැවන්ත ഘോഷණයක් කරලා අපි ඒකට මෙයාදා පොදු සංවිධාන ත්‍රස්තවාදී සංවිධාන කියලා අපි අනාවටි කරා. යන්නේ විත්මා අසීලේ බොන්කස්නිකානේ ඉදිරි අනාගතයේ ජනාධිපතිතුමාගෙන් ඒ කාර්ය යතින් සිද්ධ වෙන කාර්යභාරය තුමන් පිළිබඳ අතෝසේ මේ වෙනකොටත් අපි කල්පනා කරලා තියෙනවා ඉදිරි ජනාධිපතිවරණයේදී විශාල නායක මේ ජනාධිපතිවරණයේ විශාල පොඩ්ඩක් හයියෙන් කතා කරන්න කියලා පොඩ්ඩක් ඉල්ලා සිටිනවා ඔබතුමාගෙන්. සද්දය අපිට ඇහිමේ පොඩි දෝෂයක් තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් ඔව් ඉතාලියේ තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා පොදු කරලා දෙනකල්ලා එක සංවිධානයක් හැටියට ප්‍රබල වෙලා ඒ අනුව ජනාධිපතිවරණයට මෙහෙල දීම සඳහා දැනුවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දැනුවත් කිරීමට ඒ මැතිවරණ අවස්ථාවේදී ඔවුන් සියලු දෙනාම සමග මැතිවරණයට ඒ ඡන්දය පාවිච්චි කිරීමට අපි සියලු දෙනාම මෞලික බව පිළිගන්න අපි ලෑස්තිලා ඉන්නවා. මම අපි බලාපොරොත්තු වෙන අනිත් පැත්තෙන් අපි ජනාධිපතිතුමා ලබන වර්ෂයේ හෝ ඊළඟ වර්ෂයේ ජනාධිපතිවරණය පවත්වන බව පවත්වන යන සූදානම් බව අපි දැනගැනීමට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ අනුව අපි සියලුම ඉතාලියේ තියෙන සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා එකතු කරගෙන එතුමාව මුණ ගැහෙන්න සූදානමින් අපි මේ අවස්ථාවේදී බලන්න ඉන්නවා. මොකද එතුමාගේ ජනාධිපතිවරණ දිනවීමේ දායකත්වය ලබා ගැනීම සඳහා. ඔව් ඒ තමයි ඔබතුමාලාගේ අරමුණ, ඒ තමයි ඔබතුමාලාගේ සංකල්පය. ඉතින් ඒ තමයි ඔබතුමාලා පවසන්නේ. ඉතින් බොහොමත්ම ස්තුතියි අපි සමග අද දවසේ සම්බන්ධ වුණාට අන්තර්ජාලය ඔස්සේ. නැවතත් දවසක හැමෝම බලාපොරොත්තු වෙන අදට සමුගන්නවා මිලානෝ නගරයේ සිට අපි බොහොම ස්තුතියි ඔබතුමාට අපි සමග සම්බන්ධ වුණාට. ඔබතුමාට ස්තුතියි මේ අවස්ථාව අපිට ලබා දීම පිළිබඳව. හොඳයි මේ අවස්ථාවේ අපේ අද දවසේ කරගෙන ගිය වැඩසටහනේ අවසාන අදියර තමයි මේ යන්නේ. ඉතින් අද අපිත් එක්ක සම්බන්ධ වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා සංවිධාන 16ක් නගර 12ක පිහිටි ශාඛා සංවිධාන 16ක සමාජිකයින් අද අපිත් සමග සම්බන්ධ වුණා. ඒ සමිතිවල සභාපතිවරුන්, උපසභාපතිවරුන්, ලේකම්තුමන්ලා, භාණ්ඩාගාරිකතුමන්ලා අපිත් සමග සම්බන්ධ වුණා. ඒ අතර ශාඛා නගර ගැන සීපත් කරනවා නම් ඔබලාට රෝමය, මිලානෝ, නාපෝලි, වෙරෝනා,
පාදුවා පැලර්මෝ කටානියා විතර්බෝ වරේසි ජෙනෝවා මොන්සා මෝදනා යන නගර තමයි මේ සාකා සමිතිය පිහිටා තිබෙන්නේ. ඉතින් මේ අවසාන අධීරේ මට කිය යුතු වැදගත්ම දෙයක් තියෙනවා. මේ කාර්යයට මුල පුරලා අපිව මෙම ස්ථානයට කැඳවලා මෙහෙම වැඩසටහනක් වෙනවා, මේ වැඩසටහන මේ විදිහට කරන්න ඕන කියලා අදහස් සුදහස් හොමාරු කරගෙන මේ වැඩසටහනේ ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වා ඉන්න මිලානෝ නගරයේ ප්‍රධාන චරිත දෙක ඉන්නවා මාත් සමග මේ මොහොතේ අපේ ගරු සභාපති මිහිර් පුංචිහේවා මහත්මයා ඉන්නවා මාත් සමග. ඉතින් මහත්මයාන්නේ අපි කැමති මේ අවසාන අධීරයේ ඔබතුමාගේ ඉතුරු වචන ටික ප්‍රකාශ කිරීමට. ස්තුතියි ලාල් මහත්මයා. විශේෂයෙන්ම අද දින අපි විශාල කාර්යයක් සිදු කරා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ සඳහා විශේෂයෙන් ලක්විෂන් ආයතනය අපට නොමසුරු සහයෝගයක් ලබා දුන්නා. ඉතාලිය පුරා විහිදිච්ච ප්‍රධාන නගර 12ක පිහිටුවා ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා 12ක නියෝජිතයින් අද ටෙලිවිෂන් තාක්ෂණය අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් තාක්ෂණය ඔස්සේ අපි ඔවුන් සමග සම්බන්ධ වුණා. ඉතින් විශේෂයෙන් අපි උත්සාහ කරේ අතිගරු ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙලට විශේෂයෙන් යුද්ධය නිම කරලා රටේ ආර්ථික සංවර්ධනය සඳහා උර දෙන මේ අවස්ථාවේ විදේශගත ශ්‍රී ලාංකිකයෙකු හැටියට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිලධාරීන් වටා එකරාශි වෙලා ඉන්න සියලු ශ්‍රී ලාංකිකයන් එක තැනකට ගෙනල්ලා අපේ රටට ලබා දෙන්න ඕන සහයෝගය කුමක්ද කියන පණිවිඩය තමයි අපි ලෝකයා හමුවේ මේ ජනතාවගේ පණිවිඩය තමයි මේ ගත්තේ. ඉතින් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් රෝමයා, මිලානෝ, නාපෝලි, වෙරෝනා, පාදුවා, පැලර්මෝ, කටානියා, විතර්බෝ, වරේසි, ජෙනෝවා, මොන්සා, මෝදනා කියන මේ ප්‍රධාන නගර ඉලක්ක කරගෙන පිහිටුවා ඇති ශාඛා නිලධාරීන් සමග අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල නායකයින් මුණ ගැහිලා විදේශගත ශ්‍රී ලාංකිකයින් වන අපේ මව්බිමට වෙන්න ඕන දායකත්වය, වෙන්න ඕන මෙහෙවර මොකක්ද කියන සාකච්ඡාව කරන්න ඉදිරියේදී ජනාධිපතිතුමාගේ අනුමැතිය සහ අනුදැනුම ඇතිව නියම කරනු ලබන දිනයකදී අරලියගහ මන්දිරයට ගිහිල්ලා එතුමා සමග ඉතා සුහද සාකච්ඡාවක යෙදෙන්න. මොකද මේ දක්වා ඉතාලියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියුත කණ්ඩායමකට එහෙම අවස්ථාවක් අපට ලබා ගන්න බැරි වුණා. යම් සුළු කණ්ඩායම් තමන්ගේ හිතවත්කම් මත ඒ අවස්ථාව ලබා ගත්තත් අපි පොදුවේ සියලුම ශාඛා නිලධාරීන් ඒ අවස්ථාව ලැබෙන තෙක් අපේ ශාඛා නිලධාරීන් එක්ක කතා බහ කරාම වුන්ට ඒ අඩුව දැනුණා විශේෂයෙන්. ඒ නිසා තමයි මේ මූලිකත්වය ගත්තේ සියලු ශාඛා නිලධාරීන් එකතු කරලා එක තැනකට ගෙනල්ලා ඒ අවස්ථාවට සම්බන්ධ කරන්න. ඉතින් මම හිතනවා හොඳ ආරම්භයක් තමයි අපි අද මේ ලබා ගත්තේ. මේ සඳහා ඇත්තටම අපට කනගාටුයි වෙන් කියන්න ඕන ශාඛා දෙකක් සහභාගී වෙන්න බැරුණා. මොකද ඔවුන්ගේ රැකියාවල් වල තියෙන දුෂ්කරතාවය නිසා වුන් මේ අවස්ථාවේ ඉතාලියෙන් බැහැර ගොස් සිටින්නේ. මම ඒකත් මතක් කරන්න ඕන. විශේෂයෙන් වෙරෝනා ශාඛාවේ එක ශාඛාවක සභාපති සංජීව දොඩන්තැන්න මහත්මයාත් විතර්බෝ ශාඛාවේ නියෝජනය කරන මේ මහත්වරුත් සරත් මහත්මත් ලේකම්තුමාත් මට දුරකථනයෙන් කතා කරලා කිව්වා විශේෂ සුබ පැතුම් එතුමා අපට ප්‍රදානය කරා. ඉතින් එතුමන්වත් අපි සිහිපත් කරමින් මේ සඳහා දායකත්වය දැක්වූ සියලුම දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. ඒ ශාඛාවල නියෝජිතය හැටියට මට මේ සඳහා නමසුරු සහයෝගයක් ලබා දුන්න විශේෂයෙන් රෝමේ ක්‍රිස්ටි මහත්මයා, වෙරෝනා බිමල් මහත්මයා ඇතුළු ඒ පිරිස, ඉතින් ඔවුන් ඇතුළු සියලුම දෙනාට මගේ ස්තුතිය පුද කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජය වේවා කියන පණිවිඩයත් එක්ක මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි. හොඳයි, මේ සමගම මාත් එක්ක ඉන්නවා අද මිලානෝ නගරයේ ශක්තියක් වෙමින් සියලු දේක දායකත්වයේ දක්වමින් අද මේ කටයුත්තත් සර්වපකාර සාර්ථක කර ගැනීමට මේ සියලු දේට අත්වැල් බැඳගෙන හිටපු දෙවන්තම චරිතයේ ඉන්නවා අපි සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිලානෝ ශාඛාවේ ගරු ලේකම්තුමා ඩෙරික් අශෝක හෙට්ටිආරච්චි මහත්මයා ඉන්නවා අපි සමග. ඉතින් ඩෙරික් අශෝක හෙට්ටිආරච්චි මහත්මයාන්නේ මේ අවසාන අධීරයේ අද අන්තර්ජාල ඔස්සේ සජීවව සම්බන්ධ කරගත්තු ඒ සියලුම ජනතාවටත් සියලුම දෙනාට කියන්න තියෙන පණිවිඩයක් තියෙනවා නම් ඔබතුමාට කියන්න අවස්ථාව තියෙනවා. ඔව් මහත්මයා බොහොම ස්තුතියි. මොකද මේක ඓතිහාසික අවස්ථාවක්. අපි කීප වතාවක් උත්සාහ දැරුවා. ඇත්තටම නොයෙකුත් අමාත්‍යවරුන්ට උත්සාහ දැරුවා මේක කරන්න හම්බුන්නේ නැහැ. යම් ප්‍රශ්න ඇති වුණා. නමුත් මේ අවස්ථාවේදී අපේ ගරු සභාපතිතුමාගේ ඇත්තටම දුරදැක්මෙන් සහ එතුමාගේ විශේෂත්වය
යොදලා මේ කොහොම හරි මේ අවස්ථාව අපි ලබා ගත්තා. ඒකට අපි නොමද උත්සාහයක් ගත්තා. සති මාස ගාණක් ඉඳලා අපිට ඒක කරගන්න පුළුවන් වුණා. විශේෂයෙන් අපි මේක ගත්තේ මේ අපි ගැන හිතලා නෙමෙයි. මේ සියලු දෙනාම එක තැනකට ගෙනල්ලා එකමුතුවෙන් වැඩ කටයුතු කරොත් තමයි අපිට ශක්තිමත් වෙන්න පුළුවන්. අපි යුරෝපයේ ඇත්තටම කියනවා නම් ඉතාලිය තමයි දැවැන්තම ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන් ඉන්නේ. ඒක නිසා අපි ඉදිරියට අතිගරු ජනාධිපතිතුමාගේ ජනාධිපතිවරණයට මහ මැතිවරණවලට අපි සියලු දෙනාම එකමුතු වෙලා ඉතාමත්ම සාර්ථකව ඉදිරියට ගෙන යන්න මේ කාර්යය කරන්න අපිට ඇත්තටම ධෛර්යය ලැබුණ එක ගැන මා ඇත්තටම ආඩම්බර වෙනවා. ඒ වගේම මේ නගර 12ක් ශාඛා 16ක් මේක ලේසි වැඩක් නෙමෙයි. ස්කයිප් තාක්ෂණය ඔස්සේ මොකද කතානේ නගරයට කිලෝමීටර් 1500ක් තියෙනවා. ඉතින් අපි සියලු දෙනාට එක තැනකට එන්න අමාරු නිසා මේ කාර්යය කරන්න අපිට ඇත්තටම බෙහෙවින් උපකාර කරපු ලක්විෂන් ආයතනයේ කැමරා ශිල්පී අපේ අනුර අමරසිංහ මහත්මයා, ඒ වගේම අපේ ගරු පද්මලා ලියනාරච්චි අපේ මාධ්‍යවේදියා සොහර්දයා, ඒ කියන්නේ තරුණ ජවය අපිට ඇත්තටම විශේෂ ස්තුතියක් පුද කරන්න ඕන. ඒ වගේම අපිට විශේෂයෙන් අපිට මේ අවස්ථාවට මහඟු සේවයක් කරපු මේ මනස ඉතාලිය නියෝජිත අපේ ජීවා සුගත් මහත්මයාට අපි ස්තුතිවන්ත වෙනවා. මේ ඒ වගේම ලක්විෂන් කල්පනාකරු අපේ රංග මහත්මයාට අපේ විශේෂ ස්තුතිය පුද කරන මේ අවස්ථාවේදී ඒ වගේ මම ඔබලාට තව කරුණක් කියන්න ඕන. විශේෂයෙන්ම අපේ පොල් කර්මාන්ත පොල් සංවර්ධන හා ජනතා වතු කර්මනාකර ගරු අමාත්‍ය වික්ටර් ඇන්තනි මහත්මයාගේ ඉතාලි සංචාරය මම හිතන්නේ සඳුදා වගේ වෙනකොට එතුමා ඉතාලියට සම්ප්‍රාප්ත වෙනවා. අපි සියලුම දෙනාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන් මිලානෝ නගරයේ සිටින අපි කියනවා එතුමාව හමු වෙන්න, එතුමා සමග සාකච්ඡාවක් කරලා අපේ පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු එතුමාගේ සහායත් ලබා ගන්න අපි උත්සාහ කරනවා. ඒ වගේම මේ කාර්යය කරන්න දිවාරය නොබලා මේ කාර්යයට වෙහෙස මහන්සි වූ අප ශාඛාවේ ගරු සභාපති මිහිර පුංජිහ මහත්මයාට මම නැවත වාරයක් ස්තුතිවන්ත වෙනවා. අපි ඉදිරියටත් මේ තියපු පිම්ම ඉදිරියටත් තියලා අතිගරු ජනාධිපතිතුමා මෙවර ඉදිරියට එන ජනාධිපතිවරණය මහ මැතිවරණය සියලුම මැතිවරණ වලින් ජයග්‍රහණය කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තව වසර ගණනාවක් මේ රජයට ශක්තිය ධෛර්යය ලැබෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යුරෝපයේ සිටින අපි දැවැන්ත කාර්යයක් කරනවා කියලා එක හෙලාම අපි ඒක පවසන්න ඕන. ඒක දෙකක් නැහැ. ඒක අනිවාර්යයෙන්ම අපි කරනවා. ඒ වගේම නැවත වාරයක් ලක්ෂණ ආයතනයේ දිනෙන් දින දියුණු වේවා. මේ මල්ලිලා ඇත්තටම පැය ගාණක් වෙහිසිලා මේ කාර්යය කරන්න බොහොම කැපකිරීමෙන් කරපු උත්සාහයට අපි විශේෂයෙන්ම මගේ ශාඛාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිලානෝ ජාත්‍යන්තර ක්‍රියාකාරී ශාඛාවේ සියලුම සමාජිකයන්ගේ හා නිලධාරීන්ගේ ප්‍රණාමය ඒ මල්ලිලාට අපි පුද කරනවා. මේ මාධ්‍ය ආයතනයට අපි පුද කරනවා. ඔබ සියලු දෙනාටම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.